හරි. ඊට පටන් ගමු. උදේ ඉස්සෙල්ලාම පේපරේ සාකච්ඡා කරන්න ඊට දැන් ඔයාලා මේ වෙස්ටි පළවෙනි ප්‍රශ්න පත්‍රය කරලා තියෙන්නේ. දැන් අපිට තියෙන මේ පේපර් එක සාකච්ඡා කරලා දැන් මේ ෆෝමැට් එක තේරුම් ගන්න අපි ඉස්සෙල්ලාම කරන්නේ ඔයා ලියන පේපර් එක සාකච්ඡා කරනවා. ඒකේ ලකුණු ටික හැබෑම ලකුණු ටික දාගෙන ඊට පස්සේ අපිට පුළුවන් අද දවසේ පාඩමට යන්න. හරි. right පළවෙනි ගාන බලන්න. ඒතර හැමදාම මේ විදිහට 6 month එකේ පේපර් එකක්. ඒතර මම බලාපොරොත්තු වෙන්නේ පේපර් එකෙන් ඔයාගේ ලකුණු මට්ටම ටික ටික වැඩි වෙනවා. ඒතර අද දවසේ මගේ මිනිමම් අවම ටාගට් එක ලකුණු 10යි. ලකුණු 10ක් තිබ්බනම් ඇති 100. හැබැයි ලබන සතියේ අනිවාර්යයෙන්ම ලකුණු 15ක් වෙන්න ඕන. එමේ චූටි ටාගට් එකක් දෙන්න. ලොකු ටාගට් එකක් නෙමෙයි ඈ චූටි ටාගට් එකක්. ලකුණු 5යි වැඩි කරා. ඒතර ඊළඟ පාර එක 20ක් වෙන්න. 25ක් වෙන්න ඕන. ක්ලාස් එක 12 වෙනකන් යනවා. අපි 8ක පටන් ගන්න පේපර් එක 10 මාර වෙනකන් කරලා ඊට පස්සේ පාඩමක් කරනවා අවසන් පැය එකමාර. හරි. right. පළවෙනි ගාන බලමු. මේක පළවෙනි ගානේ කියනවා යන්ත්‍ර 10ක් පැය 6ක් තුන. ඒතර මතක තියාගන්න මේ යන්ත්‍ර 10 පැය 6ක් වැඩ කරනවා කියන්නේ අපි ඒවට කියනවා යන්ත්‍ර පැය 60ක්. මේ යන්ත්‍ර පැය 60කට නිෂ්පාදනය කරන්න පුළුවන් භාණ්ඩ 300ක්. ඔය භාණ්ඩ 300ම යන්ත්‍ර 15ක් යොදාගත්තොත් එහෙනම් මේ 300 කියන්නේ වැඩ ප්‍රමාණයනේ. ඒ වැඩ ප්‍රමාණය කියන්නේ යන්ත්‍ර පැය 60ම යන්ත්‍ර 15ක් යොදාගත්තොත් පැයකට යන්ත්‍ර කීයද? පැය කීයද? පැය 4ක් වැඩ කරනවා. ඊළඟට සාධක පාඩම. දැන් මේ සාධක කිව්වම මේවා කවදාවත් වෙනස් වෙන්නේ නැත්නම් මොන සාධකයක්ද? මේවා අපි කියනවා වර්ග දෙකක අන්තරය. නම් මේ 25 කියන්නේ පහේ වර්ගය. 4 කියන්නේ දෙකේ වර්ගය x වර්ගය. වර්ග දෙක අතරේ සාධක ලියනකොට මේ වර්ග වහන්න. මොකද්ද මේ? පහරින 2යි x. එහෙනම් අනිත් එක මොකද්ද? පහ දන්න 2යි. දැන් ඔයා ගන්න නැත්තම් ඒක ඉගෙන ගන්න එක තමයි වෙන්න ඕන. දැන් මේ තුන්වෙනි ගන්න. මොකද්ද මෙතන තියෙන්නේ? ත්‍රිකෝණය. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ලිඛිතෝ කීයද? 180. එහෙනම් මේ මෙන්න මේ කෝණ තුන මෙතන 2x x එකතු වුණාම 3x ධන 75 සමාන 180 අපි හේතුවට කියනවා ත්‍රිකෝණයක අභ්‍යන්තර එන x හොයන්න උදව් කරන්න. 180 න් 75 එතකොට 3x කීයද? 105යි. දෙපැත්තම 3ෙන් බෙදුවොත් x සමානයි කීයද? අංශක 35යි. හතරවෙනි එකේ කියනවා පතුලේ ආරය 7ක් වෙන සිලින්ඩරයක්. පරිමාණ දීලා තියෙනවා. සේන පරිමාණ වෙන සූත්‍රය මොකද්ද? ෆයි r වර්ගය h. ෆයි ට 7.2යි. අරය 7යි. උස දන්නේ නැහැ. පරිමාණ කීයද පුතේ? 770. මේ 7ට මේ 7 කැපෙන h වෙන මොකද කරන්නේ? 770 22 කෙනුයි 7 නුයි බෙදන්න. 7 වරක් 1යි 7 වරක් 11. 110ට 22 කියනවා කීයද? 5. එන උස කීයද? 5. 5 බලන්න මෙන්න සීටි සමපාද ත්‍රිකෝණයක් තියෙනවා. අහන්නේ මෙන්න මේ එකේ කෝණ. දැන් මේක සමපාද ත්‍රිකෝණයක් නම් මේ හැම කෝණයක්ම කීයද? එහෙනම් මේ වීඩියෝ හොයන්න මොකද කරන්නේ? 180. 60ක් අඩු කරනවා උත්තරේ 120. පහ. 2යි ඒ වර්ගයේ ලියනවා උදේ වර්ගය තියාගන්න නෑ ඔන්න. 4යි b කියන්නේ 2 වර්ගයයි b. සාමාන්‍යයෙන් කුඩා පොදු ගුණාකාරයේ ගද්දි මතක තියාගන්න එකිනෙකට වෙනස් වැඩිම බලගන්න. 2 ගන්න. a වලින් a 2 ගන්න b ගන්න. එන උත්තරේ කී 4යි a2 b කියලා. හත්වෙනි ගන්න. මේ ප්‍රිස්මයේ හරස්කඩ වර්ගඵලය 24යි. සාමාන්‍යයෙන් ප්‍රිස්මයක පරිමාප වෙන සූත්‍රය මොකක්ද? හරස්කඩ වර්ගඵලයේ ගුණ කිරීම උත්තරය. හරස්කඩ වර්ගඵලයේ 24. දැන් ඔයාලා මේකවත් ඉගෙන ගන්න. මෙන්න මේ සමීකරණ. 24යි ඉස්සබී 10. එහෙනම් යන්නේ පරිමාව 240යි 100. ඒක පුළුවන්. මේ දෙක එකතු. මම ගත්ත සරල කෝණනේ. මේ දෙක එකතු 180. 8 වෙනි ගාන. බලන්න රුපියල් 40000ක ඉඳලා 105ක සුළු පොලිය.
එතකොට පුතේ පොලිය සමානයි සාමාන්‍යයෙන් අදාළ ණය මුදල ගුණ කිරීම ප්‍රතිශතය වසර ගණන. ණය මුදල 40000යි. ප්‍රතිශතය 100%යි. පොලිය මිස මුදලින් භාගයක් ගෙවනවා. ඒ කියන්නේ පොලිය කී දෙනා? 20000යි. පොලිය කියන්නේ ණය මුදලින් භාගයක්. අවුරුදු ගානකට ඉඳලා අවුරුදු ගානට x කියලා දාලා මේ බින්දුවෙක් කැපෙනවා. මේ x තනි කරන්නේ මේ දෙන්න මෙහෙට දී. මේ 20000 කීයද බෙදන්නේ 400යි 5. මේ බින්දුවකට බින්දු දෙකක් කැපෙනවා උදේ 5 1යි 5 40යි. 40 4ෙන් බෙදුවම අවුරුදු කීයද? අවුරුදු 10යි. අවුරුදු කීයක්ද? 10යි. පොලිය සමානයි ණය මුදල් විසදේ වර පසල ගන්නනේ. දැන් යා කියනකොට සිංහලෙන් පොලිය විදියට ණය මුදලින් භාගය. ඒතර ණය මුදල 40000යි. එහෙනම් පොලිය එකෙන් භාගයක් කීයද? 20000. ඒතර පොලිය 20000ක් වෙන්න නම් කාලේ කොච්චරද කියලා. ඒතර මේ බින්දුවෙක් කැපෙනවා. මෙතන 400යි 5ෙන් බෙදෙනවා. ඒතර උත්තරේ අවුරුදු 10යි. 9. මොකක්ද මේ? වෘතය. වෘතයක මෙන්න මේක කේන්ද්‍රේ නම් මෙන්න මේ කොටි කියන්නේ. අන්න ඒකව තියෙන්නේ. ස්කම්බයක් වගේ පරිධි ආපාතනය කරන කෝණාංශක 90. ඊට පස්සේ දැන් මෙන්න මෙතනදී රක්කාල මේ y වහන්න. දැන් බලන්න මේක 65යි නම් මේ දෙක එකතු මේකට සමානයි කියන්නේ. හවුද? මොකද මේ තියෙන්නේ? ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කොන අභ්‍යන්තර සම්මුඛ දෙන්න එකතුවට සමාන වෙන y කීයද? 150 10කින් ගන්න. මේ බලන්න 4ක tmx දානේ එක සමාන නැත්නම් ඔය ඔක්කොම පාඩම් නම් ඉස්සරහට උගන්වනවා. මුළු සමීකරණයම කාගෙන්ද පුර කරන්නේ? x වලින් මතක තියාගන්න මේ වගේ ගානක් මේ හරේ x නේ. අන්නේ x ගේ මුළු සමීකරණයම පුර කරන්න. මේකට මේක කැපෙනවා. මෙතන ඉතුරු වෙන්නේ 4. මෙතන එක් වරක් x මෙතන 3 වරක් x 3x. මේ x එක එහා පැත්තට ගියාම මොකද වෙන්නේ? 3x ගෙන් x අඩුකට කීයද දෙන්නේ? 2යි. මෙතන 4. දෙපැත්තම කීයද බෙදන්නේ? 2කින් බෙදනවා. එතන x කීයද? 2යි කියලා. හරිද? right ඊළඟ ගාන 11 වෙනි ගාන. දැන් මට ඕනේ මම කිව්වනේ අද පේපර් එකේ මහ ගොඩක් හරියන්නේ කවුද නැහැ. සාමාන්‍යයෙන් ගණන් 5ක් 6ක් වගේ ගියා නම් ලකුණු 10ක් ගිහින්. හැබැයි ඒක ඉස්සරහට වෙනස් වෙන්න ඕනේ. නැත්නම් බෑ. ඉස්සරහට වාගේ ලකුණු වැඩි වෙන්න ඕනේ. ඒක පොඩි කියා. right ඊළඟට 11 වෙනි ගාන. මොකද මේ කියන එක සමීකරණ දුර බෙදීම හරි. දැන් මේකට අනුව පුතේ මම දුර ගන්නවා එක තැනකදී. 300 ඉඳන් 500 දුර කීයද? 300යි නේ. හවුද? මම ගන්නම් මෙන්න මේ ලාස්ටේ ඉඳන් මේ ලාස්ටේට දුර. දුර තියෙන්නේ මේ පැත්තේ. මෙතන 300යි. මෙතන 500යි කියන මේ දෙක අතර පරතරය කීයද? 300. ඒකට කාලේ මෙන්න මේ කොටේ ඉඳන් මේ කොටට කාලය කීයද? මෙතන නම් මෙතන බිඳුවේ ඉඳන්. අපර 10. එහෙනම් මේ දෙක කීයද? ms වෙන්නේ 30 ms වෙන්නේ එක නේද? රටේ වේගෙ 30 ms වෙන්නේ. දැන් මොකද මෙතන තියෙන්නේ? මේ බලන්න මේක කේන්ද්‍ර x. මේ කෝණය 42යි. දැන් මේක 42 නම් මෙන්න මේ කෝණය කීයද? අන්න ඒක 80. එහෙනම් x වලට මොකද කරන්නේ? 180 84 අඩු කරන x කීයද? 90. අය මෙතන හේතුව සරල මෙතන 84 අන්නකොට අර කේන්ද්‍රයේ ආපාදිත කෝණේ පරිධි ආපාදිත කෝණේ මේ දැන් ඔයාලා දැදී කියන්න පමණ නැහැ. හැබැයි අදින් පස්සේ ආයේ මේ જાති ගානකදී මේක වාගේ දිගුණයක් කියන එක අමතක වෙන්න බෑ. කියලා දෙන එකෙන් ගන්න ඕනේ. 10. මේකේ පාඩ කරන්න කියන ඒකයි නැති. හැබැයි B කයි. එහෙනම් B පමණක් ටික නෙවෙයි පාඩ කරන්නේ. තාවද පාඩ කරන්න කියන්නේ B පමණ. හරිනේ. දැන් පුතේ මේ 6 month එකේ වැඩේට ඔයාලගේ යාළු ටිකක් අපිට සම්බන්ධ කරලා ඕනේ. ඕන ඉන්නවනේ ලකුණු අඩු ළමයි. ගණන් ඉගෙන ගන්න කැමති උන්. උන් ටිකව දැන් මේ වැඩේට සෙට් කරන්න. ඔන්ලයින් එකේ කට්ටියත් ඔන්ලයින් තව යාළුවෝ ටිකක් සම්බන්ධ කරන්න. තව මාසෙකින් මේ පන්තිය දිගටම කරනවද නැද්ද කියලා තීරණය වෙනවනේ. ඔයාලා සහයෝගය නොදුන්නොත් ඉන්නේ ඔය 4-5 දෙනා නම් මාසයක් මං සල්ලි පුත් ගන්න ෆ්‍රී කරන්නේ. මේ මාසෙන් පස්සේ මේ වැඩේ නවත්තනවා මේකේ ඔයාලට වටිනාකමක් නැහැ.
තියෙනවා නම් තව යාළු ටිකක් අපිත් එක්ක එකතු කරන්න. ෆිසිකලි එන කට්ටියත් යාළුවන්ට පණිවිඩය දෙන්න. ලකුණු අඩු අය එකතු කරගන්න. විභාගේ ෆේල් වෙච්ච අය එකතු කරගන්න. ආයෙ කස්ටමර්ස් ටික එකතු කරගන්න. මේ පණිවිඩය එළියට ෂෙයා කරලා දෙන්න. ඉස්කෝලේ යාළුවෝ අතර පණිවිඩය බෙදා හදලා දෙන්න. එතකොට ඒගොල්ලෝ දන්න අය කැමති කට්ටිය සම්බන්ධ වෙන්න. සුදුසු වචන යොදා මේක පුරවන්න. බලමු මොකද කියන්නේ. ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් සමාන පාද වලට සමමුඛ කෝණ සමාන වේ. සමාන්තරාශ්‍රික විකර්ණ මගින් එන්නේ වර්ගඵලය සමච්ඡේදනය කරන මොකද පළවෙනි ස්ථාන කෝණ සමාන වේ. කෝණද සමාන වේ. දෙවෙනි කෝණ වර්ගඵලය සමච්ඡේදනය වේ. උදේ 5.2 මෙන්න මේක 10 බලයක් ඉස්සෙලියක් කියනවනේ. මේක ලඝු දෙයක් කොහොමද? log 10 පාදයට 5.24 සමානයි කොටුවනේ. මෙයා මෙතනට මෙයාගේ ලඝු වගේ මේ දර්ශකයේ කොටු. ඕක. දැන් ඔයාලට දීලා තියෙන්නේ මොකක්ද? log 10 පාදයට 52.4 සමානයි. මේකනේ. දැන් මට මේකයි මෙතන තියෙන්නේ 52. මෙතන තියෙන්නේ 5. ඉලක්කම් ගාම දෙකක් නම් ඊට වඩා එකක් අඩුයි පූර්ණාංශ. එතකොට දැන් මෙතන ඉලක්කම් එකයි නේ. එහෙනම් පූර්ණාංශ කීය වෙන්නේ? බිංදුවද? මේ ලඝුවකේ වෙනස් වෙන්නේ 71.90. පැහැදිලි? දැන් ඔයාලට මේක දර්ශකාකාරයෙන් ගිහලා එහෙනම් 5.2 සමානයි 10. කවුද? බිංදුවයි සමානයි 71.90. පැහැදිලිද? මේක උත්තරේ. 10. මේ කෝණේ 60 නම් මේ කෝණේ කීයද? 30යි. P ස්ථානයේ ඉන්න කෙනෙකුට P කෝට්ටුව නිරීක්ෂණය වෙන අවලෝකන කොට මේකයි. නේද? එහෙනම් මොකද උත්තරේ? අංශක 30ක් මොන කෝණයකින්ද? අවරෝහණ කෝණයකින්. මොන කෝණයකින්ද? අවරෝහණ කියන්නේ ඇස් මට්ටමේ පහළ කරන කෝණ. අවරෝහණ කෝණ කියන්නේ මොකද්ද? එන ඇස් මට්ටමේ පහළ කරන මේ කෝණ කියන අංශක. ඉතින් හරි. උදේ මේ මීටින් එක පොඩ්ඩක් කට් වෙයි චුට්ටකින්. මේ Zoom එක ඔටෝ බේසික් වෙලා ආයෙත් එහෙමනොත් කටුනොත් එන්න ඔබට. හරි. 10 බලන්න. 10 මොකද්ද කියන්නේ? හොඳට බලන්න. මෙන්න මෙහෙම රූපයක් තියෙනවා. මෙන්න මේ පැත්තේ මේ කෝණය අදලා තියෙන සම්මච්ඡේදකය. ප්‍රශ්නේ මෙහෙමයි අහන්නේ. AB සම AD. දැන් ඔයා මොනවාද ඉගෙන ගන්න ඕනේ. යා මම කියන්නේ ඒකයි. පාඩමක් උගන්වනකම් මේ කෙටි ප්‍රශ්න ඇතුලෙන් ඉගෙන ගන්න. AD ටයි සමුදුරින් පතේ මොකද්ද? මතක තියාගන්න රේඛා දෙකකට සමුදුරින් පතේ කෝණ සමච්ඡේදය. මොකද්ද? කෝණ සමච්ඡේදය ඇදලා දීදී මේක. ඔයාට අඳින්න ඕනේ. ආයෙ කියනවා AB වැටමයින් කියන්නේ. මේ AB ට 8ක් දුරයි. ඒ කියන්නේ මොකක්ද? AB කියන්නේ රේඛාව. මේ රේඛාවට සමුදුරින් පතේ මතක තියාගන්න සමාන්තර රේඛාව. මොකද්ද? එහෙනම් මෙන්න පදාතර ලක්ෂයකට සමුදුරින් නම් වෘත්තයක්. ලක්ෂ දෙකකට සමුදුරින් නම් ඒ ලක්ෂ දෙක යාපස රේඛාවේ මොකද්ද? ලම්බ සමාන ඡේද. රේඛාවක් නම් රේඛාවකට සමුදුරින් පතේ මොකක්ද? සමාන්තර රේඛා දෙකක්. මතක තියාගන්න දෙපැත්තෙන් අදින සමාන්තර රේඛා දෙකක්. ඊට පස්සේ රේඛා දෙකකට සමුදුරින් නම් ඒ රේඛා දෙක අතර කෝණය මොකද්ද? කෝණ සමාන. ආයෙත් දැන් විතර කෝණ සමාන්තර දෙක ඇතුළට ඉන්නේ. දැන් කියන්නේ AB ට සමුදුරින් පතේ මොකක්ද? AB කියන්නේ රේඛාවක්. රේඛාවට සමුදුරින් පතේ සමාන්තර රේඛාවක්. මොනවා මෙන්න මෙතන තමයි ඔය කියන මොකක්ද? ලිඳක්. තේරුණාද කියන්නේ? පැහැදිලිද? හරිද? හරි. ඊට පස්සේ 18 වෙනි ගානේ කියනවා න්‍යාස උගන්වලා නැහැ. නමුත් මම නිකන් කියලා දෙන්නම්. 2 3 1 මෙතන බිංදුව 1 බිංදුව. ඉතින් න්‍යාස දෙකක් ගුණ වෙනවා කියන්නේ මෙන්න මේකයි න්‍යාස දෙකක් ගුණ කරන concept එක. උගන්වනකම්. හැම වෙලේම මේ පැත්තට තියෙන කෙනෙක් මේ පැත්තට තියෙන කෙනෙක් එක ගුණ වෙනවා.
එතකොට දෙක ඍණයක ගුණ වෙනවා බිඳුව 1. ඊළඟ මේකනුත් ගුණ වෙනවා. එහෙනම් දෙක ඍණයක ගුණ වෙනවා කාටද? 1 බිඳුව. ඔන්න ඔහොම. ගන්නකන් දැනෙන්න. මෙහෙම කෙනෙක් මෙයත් එක්ක තමයි ගුණ වෙන්නේ. එතකොට මේ ඉන්නේ පළවෙනි සෙට් එක. ඊළඟ මෙයාගෙන් ගුණ වෙනවා. මතක තියාගන්න ඔන්න ඕක මේකෙන් ඉස්සෙල්ලම ගුණ වෙනවා. ඊට පස්සේ මේකත් මේකෙන් ගුණ වෙනවා. ඔය පරහන්. දැන් මේක ගුණ වෙන ක්‍රමය තමයි මේ දෙන්න ගුණ කරා දෙවරක් බිඳුව ධන මේ දෙන්න ගුණ ඍණ එක් වරක් එක. දෙකනම් දෙවරක් එක ධන ඍණ එක් වරක් බිඳුව. දෙවරක් බිඳුවයි මෙතන ඍණ එකයි. මෙතන දෙවරක් එක දෙකයි මෙතන බිඳුව. එහෙනම් මොකක්ද උත්තරේ? මේ දෙක සුළු වුණාම ඍණ එක වෙනවා මේ දෙක සුළු වුණාම එක වෙනවා. ඔච්චරයි. ඒවා මතක තියාගන්න ඕනේ මේ න්‍යාස්තික ගුණ වෙච්ච ෆෝමැට් එකයි ඒ ගුණ වෙන ක්‍රමය ආයතනින් එහාට ගන්න ක්ලබ් සතිය පේපර් එකේ දැච්චි. ඒකේ උඩ හොදාගත්තේ. 19. දැන් මං කියන්නේ මේකේ මේ පේපර් සෙට් එකේ පුතේ ඕ ලෙවල් ටාගට් කරලා තියෙනවා. ඒතර වාට උගන්නපු නැති වාතාවම දෙවෙනි වාර දක්වා ඉගෙන ගත්තේ නැති පාඩම් මේකේ තියෙනවා. මෙන්න මේකයි කතාව. මේ කෝණේ 80 නම් මේ රේඛාවක සමාන්තර නම් මේ කෝණේ කට කොහෙන්ද වෙන්නේ? මොනවද අපි වල කියන්නේ? මිත්‍ර කෝණ. එහෙනම් මේ දෙක එකතු කීයද? එන 180 ගෙන් 80ක් අඩු කරනවා. ඒ කීයද? 100. අපි මේවට කියනවා මොන කෝණද? දැන් පුතේ මේක 100 නම් ප්‍රමේයක් තියෙනවා. ඔයාලා තාම උගන්වලා නැහැ. මෙන්න මේ ගුරුත්ව චතුරස්‍රයක්. මේ චතුරස්‍රය මොකක්ද කියන්නේ? දැන් අපි පස්සේ දැක්කම මතක් ගුරුත්ව චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑහෙන මේ බාහිර කෝණ තියෙන්නේ. ඒක එයාගේ අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. ඒතර මෙයාගේ අභ්‍යන්තර කෝණය මෙයාගේ අභ්‍යන්තර කෝණය එයාගේ සම්මුඛ කෝණයට සමානයි. එහෙනම් කිරීම x සමානයි කීයද? 100. x සමානයි කීයද? 100. චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් මොකද? ඒකා දෙක සමාන්තර නැහැ. තේරුණා? අනිත් රේඛා දෙක සමාන්තර නැහැ. ආ? ඔය එහෙම ආවට දරුවා මෙතන කිව්ද? ආයෙම මේක 80 මොකද? මේක 80 ගත්තේ කොහොමද? ඒ කියන්නේ විතරේ ආවට බෑ. මෙතන එයයි මේ එකතු 180 එකට සම්බන්ධයක් තියෙනවා. චතුරස්‍රයේ පුරු චතුරස්‍රයේ සම්මුඛ කෝණ වල එකතු 180. එහෙම එකක් තියෙනවා. හරි. හරි. මේකේ වැඩේ මෙහෙමයි. ගණන් ගොඩ දාගන්න ඕනේ නම් මෙතන ඔයා ඉගෙන ගත්තේ නැති පොඩි පොඩි කරුණු ටිකක් කියනකොට ඒව පුතේ ඔළුවට දාගන්න. මොකද ඒක ඔයාලට පාඩම උගන්වනකම් ඉන්නේ කියෝ අපිට මේ වැඩේ කරන්න අපි මාසයි මේ නියම ගොඩ දාන්න බෑ. ඒක උගන්වනකම් මේ උගන්වන දේවල් මතක් කර. නැත්තම් අපරාධ. හරි. බලන්න ඉස්සර. දැන් මම මේ වෙනදා පේපර් එකක් සාකච්ඡා කරනකොට ස්ලෝ එකේ ඉංග්‍රීසි කියලා දෙනවා. මෙතන පොදු දරක් තියෙනවා. 1 2 3 4 5 මෙතන සිරසාට මේ හැම ලක්ෂයක්ම ලකුණු වෙලා තිබෙනවා. මොනවද දැන් අහන්නේ? ධාතු කැටයම් ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය කොටුගලෙන් නිරූපණය. ධාතු කැටයම් ප්‍රථමක කියන අනිත් එක මොකක් වුණත් කවන්නේ නැහැ. මොනවද ප්‍රථමක තියෙන්නේ? 2යි 3යි 5. ඒතර කාසිය ඕන මගුලා ධාතු කැටේ 2යි 3යි 5 වෙනන 6ක් තියෙනවනේ. කීයෙන් හරි 12යි කියන සුදු කොටස් දෙකෙන් එකක්. නැත්නම් එක ප්‍රථමක නැහැ. 2 3 5 ප්‍රථමක කියන්නේ සාධක දෙකක් විතරක් තියෙන්නේ. 21. ඔන්න තව උගන්නපු නැති එකක්. ඉතින් ගුණෝත්තර ශ්‍රේණි වල n වෙනි පදයේ වල සූත්‍රය ඔන්න දැන් ඉගෙන. Tn සමානයි AR n ඍණ 1. ඒ වෙනුවට දානවා කීයද? 16. පොදු අනුපාතයේ 2 6 වෙනි පදේ කියන්නේ 6 ඍණ 1. 16 කියන්නේ දෙකේ කීයද?
දෙකේව හතරක් උදේ 16 කියන්නේ දෙකේව කීයද මේ 8යි 4යි 2යි දෙකේව මෙතන දෙකේ ඔක්කොම දෙකේ කියේ තමයි දෙකේ වලයක් ඉස්සනේ ඉන්න දෙකේ නා දැන් අපේ පේපර් එකේ වර්ධන ගණන් ටික තියෙනවනේ ඔයාලට ඕනේ නම් ඔයාලට පුළුවන් විතරකින් ඒ වර්ධන ගණන් ටික වෙනම් වැරදි සෑදීම කියලා වෙනම් පොතක් ගන්න ඒ පොතේ වැරදි ටික වෙනම හදන්න හැබැයි මේ වැරදි හදනකොට ඒ වටා දාලා තියරි නෝට් මොනවා හරි තියෙනවා විතර ලියන්න. ඒතර ඔයා ඉඳන දවසේ ඔයාගේ ලකුණු පාඩ. ඊළඟ බලන්න ඊළඟ විසි මෙන්න මේක. පුතේ මේක කරන්නේ මේ ධනෙ දිහා පැත්තට ගෙනියන්න. ඒතර මොන එක වෙනවද? ඍණ එක දෙපැත්තම දෙකකින් බෙදලා x ලාගේ ඍණ භාගයට වඩා මොකද වෙන්නේ? අඩුයිනේ. ඒතර ඍණ භාගයට වඩා අඩුයි. කවුද? දැන් ඍණ භාගෙ මෙතන නම් ඍණ භාගයට වඩා අඩුයි කියන්නේ මෙහෙනේ. මේ තියෙන තාවුණා. ඍණ 1 ඍණ 2 ඍණ 3 වරින්. එහෙනම් කවුද ඉන්න ලොකුම පූර්ණ සංඛ්‍යාව? ඍණ 1. විශාලම නිකිලේ. ඍණ 1යි. 23. ඉතින් පහත සමූහයේ චතුර්ථක ටික හොයන්න ඕනේ. දැන් අනිත් එක චතුර්ථක කිව්වම Q1 කොහොමද බලන්නේ? මතක තියාගන්න දත්ත ගන්න එකක් එකතු කරනවා. දත්ත කීයද මෙතන? 2 4 6 8 11 නේ. ඔන්න ඉගෙන ගන්න දත්ත ගන්න එකක් එකතු කරලා 4ෙන් එක ගන්න. මෙතන 11යි 12යි. අර 4 වරක් 1යි 12ට 3යි. 3 වරක් 1 කීයද? 3 වෙන. කවුද මේ 3 වෙනි? 6 එහෙනම් 6 ගාවට රවුමක් අඳින්න ඕනේ. ඊළඟ තුන්වෙනි චතුර්ථකයේ කොහොමද බලන්නේ? Q3 දත්ත ගන්න එකක් එකතු කරනවා. 4ෙන් 3 වෙන. 4 වරක් 1යි 12ට 3යි 3 වරක් 3 කී වෙන්නේ? 9 වෙන. 9 කියන්නේ කවුද? 12 එහෙනම් 12 ගාව කොටුවක් තමයි. දැන් ඔයා මොනවද දැනගන්න ඕනේ? පළවෙනි චතුර්ථකයේ හෙව්වේ කොහොමද? තුන්වෙනි චතුර්ථකයේ හෙව්වේ කොහොමද? මොකක්ද ඊළඟට අහන්න ඊළඟ ප්‍රශ්න. අන්තස් චතුර්ථක පරාස. මොකද මේ අන්තස් චතුර්ථක පරාස කියන්නේ? මේ Q3 ගේ Q1 වල අඩු කරන අහලා නැහැ මේකේ. අහුවනම් Q3 රින Q1. ඒ කියන්නේ 12යි 6ක් අඩු වෙන උත්තරේ කියන්නේ. හරි. 24 වෙනි ගාන කාර්සිය තලයක්. මෙන්න මෙතන දෙනවා 2. එහෙනම් මේ කණ්ඩායම් කවුද? දෙකේදී. මේ කණ්ඩායම් 4 7. සාමාන්‍යයෙන් අනුක්‍රමණය කියන්නේ මොකක්ද පුතේ? y අන්තරයේ බෙදීම x අන්තරය. y අන්තරය කියන්නේ 4ෙන් අඩු කරනවා බිඳුව. x අන්තරය කියන්නේ 4ෙන් අඩු කරනවා කියන්නේ 2. 4ෙන් බිඳුවක් 4යි 4ෙන් 2ක් 2යි. එහෙනම් m කීයද? 2. අනුක්‍රමණය හරි. අනුක්‍රමණය විතරයි නේ අහන්නේ. අන්තක්ඛණ්ඩය හරි කරුවනේ. c හොයන්න ඕනේ. c හොයන්න y සමාන mx ධන c ට ආදේශ කරනවා. මේ කණ්ඩායම. එතන m වලාගේ 2යි y ට 4 m ට 2 x ට 4 ධන c. මෙතන 8යි. 8 මෙහෙට ආව 4න් 8ක් අඩු වෙනවා. එහෙනම් c මොන හතරද? ඍණ 4. ඒකවල සමීකරණ y m ට 2යි x c ට ඍණ සමීකරණය අහලා නැහැ. ඇහුවාට 25. මොකක්ද 25 කියන්නේ? මෙහෙම සමාන්තර ආශ්‍ර දෙකක් තියෙනවා. එතකොට ප්‍රශ්නය අහන්නේ PQD. පුතේ මේක 10 නම් මේකක් කීයද? අහුන්නේ. AB 10. ඇයි ඒ? සමාන්තර ආශ්‍රයේ සම්මුඛ පස්. දැන් මේක 10 නම් PQ 10. PQ කීයද? 10. පදයකට හේතු. සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සම්මුඛ කවුද? ගණන් 25 හරි. දාගන්න 50න් කීයද එකට ලකුණු දෙක ගන්න. එක ප්‍රශ්නයකට ලකුණු දෙක ගානේ 50න් කීයද කියලා දාන්න. උදේ ඔන්ලයින් එකේ කට්ටියත් මැසේජ් එකක් දාන්න. ලකුණු ටික කීයද කියලා. මේ ටාගට් එක අපේ මිනිමම් ටාගට් එක කම්ප්ලීට් වෙලා නම් ඒ දැන් අපේ සබ්ජෙක්ට් තියෙන ගමන්ට ලකුණු 5ක් එකතු වෙන්න ඕනේ. ඒතර අද ඔයාලා ගෙදරකින් මොනා කරන්න ඕනද? ඉතින් පොඩි ටයිප් එකක් තියාගන්න 6 month එකේදී පන්තියේ කරන ගණන් ටික තව එක සැරයක් ගෙදරදී හදන්න. මට එහෙම ටයිම් එකක් ඔයාගෙන් ඕනෙමයි ඈ.
පන්තිය කරන ගණන් ටික එක සැරයක් ගෙදරදී ආය හදන්න ටයිම් එකක් ඕන. පොඩි ටයිම් එකක් හදන්න. එක සැරයක්. හරිද? කියනවා. ඉතින් 24 24 22 22 24 26 එල්බේ අය කිල් ඉහයි සිහයි දැන් ඕක අනිවාර්යෙන් තව ලකුණු පහක් කොහොමද? එන ප්‍රශ්න තුනකට ලකුණු වෙලිනවා නම් හරියි. මේ ඔන්ලයින් එකේ කට්ටිය 31යි දාන්න ඕනේ කට්ටිය ලකුණු ටික. අනිත් එක ඔක කරන වැඩේ හරියට කරා නැත්නම් ආයෙ නිකන් ඔහේ ජොලියට ජොයින් වෙන්න එපා ඔකට. එහෙම වැඩක් නැහැ. ඔයා මේකට එනවා නම් දිගටම ඇවිල්ලා ලකුණු ගන්න වැඩ කරමු ඈ. මොකද මගේ ටාගට් එකක් තියෙනවා. මට මේ එක පේපර් එකකින් නෙමෙයි. දැන් මේ ඔයාලට දුන්න ටියුට් එකේ පේපර්ස් 4ක් තියෙනවා. ඉතින් සති 4 පේපර්ස් 7ක්. ඒත් ඊළඟට තව 30 වගේ හැම මාසෙක ගාලා තියෙනවා. මට ඕනේ මේ පේපර් එකකින් ඔයාලගේ ලකුණු ටික අප් වෙනවද බලා ගන්න විතරයි ඈ. හරි. අපි යමු B part. B කොටසේ පළවෙනි එක. පෙරේරා මහතා තමා සතුවේදී නැමෙන් තුනෙන් එකක් භාර්යාවට ඉතිරිය දරුවන් දෙදෙනා සමසේ බෙදා දෙන්න තීරණය කරනවා. නමුත් හදිස්සියේ 10න් එකක් විකුණනවා. එහෙනම් විකුණුවාට පස්සේ ඉතිරිය හොයන්න මොකද කරන්නේ? 10න් එකක් ඉන්කම් උපදේ තව කොච්චර ඉතුරුද? 10න් 9. දැන් කොහොමද බිලිතර දෙන්නේ? අර බිලිතර පෙරපල් ටික දෙනවා. පෙරපල් කියන්නේ එයාගාව තියෙන හිටම ඒකෙන් තුනෙන් එකක් බාරයක්. එහෙනම් තුනෙන් එකක් මේ ගන්න. බිලිතර දෙන්නේ තුනෙන් එකක් නේද? කාගෙන් තුනෙන් එකක්ද? අර විකුණලා ඉතුරු වෙච්ච එක වෙන්නේ. තොර 3 වරක් එකයි 3 වරක් 3. එහෙනම් බිලිතර කොච්චරක් දෙනවද? 10න් 3. දරුවන්ට දෙනාට කොච්චරක් ඉතුරු වෙනවද? දරුවන්ට දෙන්නේ මොකක්ද? ඉතිරියනේ. දැන් 10න් 9න් ඉතුරු වෙලා තිබුණේ. කියන්නේ බලන්න. හරි. මේ 10න් 9න් නේද ඉතුරු? ඒ ඉතුරු වෙලා තිබිච්ච එකෙන් බිරිඳට තුන 10න් 3 අඩුද? එහෙනම් තව කොච්චර ඉතුරුද? 10න් 6ක් ඉතුරු. හවුද? ඔය 10න් 6 තමයි දරුවන්ට දෙදලා තියෙන්නේ. කොහොමද දෙන්නේ? ප්‍රශ්න කියන්නේ දරුවන් පිළිදාට බෙදීමට ඉතිරි වූ ඉඩම මුලින් තිබූ ඉඩමෙන් කොච්චර බාර? 6න් 10න් 6. එහෙනම් මට කියන්නේ පුතේට ලැබුණු ප්‍රමාණය. පුට මේ 10න් 6 බෙදනවා කීයද? 3 දෙනෙක්. එහෙනම් 3න් බෙදනවා කියන්නේ බෙදීම ගුණ කිරීම වෙලා උඩ යට. මෙතන 3 වරක් 1යි 6ට 2. දෙවරක් 1යි දෙවරක් 5. නම් එක දරුවෙකුට කීයක් හම්බෙන්නේ? 5න් 1යි. ප්‍රශ්නේ කියන්නේ කලින් ලැබුණු ප්‍රමාණයට වඩා පොයින්ට්ස් තමයි අඩුයිනේ. ඒතර කලින් ලැබුණු ප්‍රමාණය වැඩිවෙන්නේ. කොහොමද කලින් ලැබුණේ? කලින් බිරිඳට කොච්චරද? 3න් 1යි. ඒතර දරුවන්ට කොච්චරද? 3න් 2යි. ඉතිරියනේ දරුවන්ට. දරුවෙකුට මේ 3න් 2 බෙදන්න ඕන කී දෙනෙකුද? 3. එහෙම නේද? බෙදීම ගුණ කිරීම වෙලා උඩ යට. එහෙනම් දරුවෙකුට කොච්චරක් හම්බෙන්න තිබ්බද? 9න් 2ක්. හොඳ. නමුත් ලැබුණේ කොච්චරයි? 5න් 1යි. ලැබුණේ කොච්චරයිද? 5න්. ඇත්තම ලැබෙන්න තිබුණේ කොච්චරද? එහෙනම් ওই දෙකේ වෙනස ගන්න. ඇයි වෙනස ගන්න? වෙනසනේ පර්චේස් ඔතලයි කියන්නේ. හොඳ. එහෙනම් කවුද ලොකු? 9න් 2 ලැබෙන්න තිබුණු ප්‍රමාණය. නමුත් ලැබුණේ 5න් 1යි නම් පොදුවාරේ 45යි. මේක 5 තරම් දෙක 10 වෙනවා. මේක 9න් 10න් 9ක් ගියම් කීයද? අන්න උදේ 45න් එකක් නේද වෙනස? හොඳ. ඔන්න ඔය 45න් එක කාට සමානද? පර්චේස් 40. එහෙනම් උත්තරේ මුළු විඩම කියන්නේ 45න් 40 5 එනම් 40 ගුණ කරනවා කීයද? 45න් එනම් පර්චේස් 1800. පර්චේස් 1800 මොකද ගන්න? ඉතින් මේකට කලකුණයි. මේකට පියවර දෙකට එක එක දෙකයි. මේකට කලකුණයි. මේකට එකයි මේකට එකයි 6යි. ඊළඟ මෙන්න විතර 9න් 2 හොයා ගන්නවට 2යි 45න් එකට එකයි 1800. 10න් කීයද කියලා දාන්න. දැන් ලකුණු කියවුනම් අද ගෙදර ගිහින් මේ භාග ගන්න ආයෙ හදන්න. ඒකයි ක්‍රමේ. මම ඒකයි කියන්නේ ගෙදරදී පොඩි වෙලාවක් තියාගන්න 6 month එකේ වැඩ ටික ආපහු කරන්න.
දැන් ඒ ප්‍රශ්නේ සිංහලෙන් කියන කතාව බලන්නකෝ. මේ ක්‍රමයකට අලුත් පයින්ට් හොයාගන්නවනේ. ඒක තමයි ගානේ සාමාන්‍ය විදිහ. හැබැයි එයා මුලින් ප්ලෑන් කරේ කොහොමද? එහෙම ආපුවම මුල දිහා බලන්න එපා බං ගාන බලන්න. මුලින් ප්ලෑන් කරේ කොහොමද යා? බිරිඳට 3න් එකක් දීලා. ඉතිරිය දරුවන් 3 දෙනාට සමානව දෙන්න නේද? ඉතින් මේ බිරිඳට 3න් එකක්. ඉතිරිය කිය 3න් 2යි. ඒක මොකද කරන්නේ? ළමයි 3 දෙනාට දෙතුන. අර ගානම නෙවෙයි මේ බිරිඳට. ඉතිරිය දරුවෙකුට. ඇයි මෙතන වෙනස් වුනේ? අර 10න් එක වික්කා නේද? කතාව තේරුම් ගන්න ඕනේ. කියනද? ඒතකොට මෙතන දැන් 3න් එකක් ඉඩම. ඒ මුළු ඉඩමෙන් බිරිඳට කෙලින්ම 3න් එකක් දෙන්න. ඉතුරු වෙන 3න් දෙක ඒක 3 දෙනෙකුට මෙතන. ඒතකොට 3 දෙනෙකුට කීයද දෙකකට හම්බෙන්නේ? 9න් ඇත්තටම උන්ට හම්බෙන්න තිබ්බේ මේක නේද? නමුත් ලැබුණේ කොහොමද? මේකයි වික්කා. සල්ලි ඕනේ වෙන. එහෙනම් ලැබුණ තිබුණු ප්‍රමාණය ලැබුණු ප්‍රමාණය අඩු කරගන්නේ වෙනස නේද? ඒ වෙනස පර්චේස් කීයක්? 40ක්. ඒතකොට 45න් එකක් කියන්නේ පර්චේස්. 4 එන මුළු ඉඩම කියන්නේ 45න් 45. එහෙනම් 9 වරක් 10 වරක් 40 වරක් 45 1000. දෙවෙනි එක පාඩකපල. ඉතින් මට කියන්න භාග පාඩම අපි කරානේ මේ සතියේ. එතකොට දැන් ඔයාගේ අතින් භාග පාඩම වල ලකුණු 10ක් නැහැ කියන්නේ. තව ඔයාගේ ඉගෙන ගන්න දේවල් තියෙනවා කියන එක කියන්නේ. දැන් වර්ගඵලයක් ඉගෙනුවාට. ඒක දැන් ආයෙත් ඒක තියෙන්න බෑනේ. ඒ වුණොත් වැඩක් නැහැ. රයිට් එක. ඡාපයේ වෙන සූත්‍රය මොකක්ද? මුළු වෘත්තෙම 2 ලා. මෙතන තියෙන 360 කීයද? 45 නේ 2 5 ට 7න් 22 අපි කිව්වා කතා කරා. 8න් 7 2යි 14ට කී. මේ දෙවරක් එකයි 8ට 4යි 4ට 2යි දෙවරක් 1යි 2ට 1යි දෙවරක් 11යි 11 තරක් 1 කීයද? 11. ඡාපදී කීයද දෙන්නේ? 11. ලකුණු දෙන්න. ඒ වර්ගඵලෙ මෙහෙදි කරා. ඔකුනේ වර්ගඵලය. වර්ගඵලයේ සූත්‍රය මොකක්ද? වෘත්තේ 5 වර්ගයේ භාගය 8න් 5 ට 7න් 22. R කී 14යි 14යි ගුණ කිරීම 8න් 7 2යි 14ට කීයද? 2යි. මෙතන දෙවරක් 1යි 8ට කීයද? 4යි. මෙතන දෙවරක් 2යි 14ට 7යි. මෙතන දෙවරක් 1යි දෙවරක් 11යි. 11 තරක් 7 කීයද? 75. අන්න පොකුණේ වර්ගය. දැන් කියනවා පොකුණේ වර්ගඵලයෙන් ඉතිරි බිම් කඩේ වර්ගඵලය 44 වාරයක් ලොකුයි. ඒතකොට මේ පොකුණ 77 නම් මේ ඉතිරි බිම් කඩ කියන්නේ 74 වගේ කීගුණයක්? 44 වාර. අහනවා නම් ඍජු කෝණාස්තේ දිග. ඉස්සෙල්ලා මම කියන්නේ ඍජු කෝණාස්තේක වර්ගඵල සූත්‍රය මොකක්ද? දිග ගුණ කිරීම දිග දන්නේ පරණ 20 ඒක වර්ගඵලයේ 77 වරක් 45. ඇයි ඒ? කියලා පොකුණේ වර්ගඵලය මෙන්නේ. ඉතිරි බිම් කඩේ වර්ගඵලය තමයි 44. ඉතිරි බිම් කඩ කියන්නේ මේ සුදු කොටසනේ. හවුද? එතකොට ඉතිරි බිම් කඩ 44 නම් මේකත් 77යි නේ. ඒතර 44 වාරයක්ද 45 වාරයක්ද? මුළු ඍජු කෝණාස්තේ 45ක් නේ. දැන් මේ ඉතිරි කෑල්ල නේද බං මේක වාගේ 44 වාරේ. හවුද? දැන් ඍජු කෝණාස්තේ කියන්නේ මුළු එකම නේද? ඒතර මේක ගන්න නැද්ද? ඒතර තව 77ක් එනවනේ. ඒතර 77 එක කීයක්ද? මම කියන්නේ තේරෙනවද? ප්‍රශ්නේ කිව්වේ උඹලා ගුරුවට ගත්තේ මොකද්ද? ඍජු කෝණාස්තේ. නමුත් ගාණි කියන්නේ මොකද්ද? ඉතිරි බිම් කඩ. හවුද? මේ පොකුණ හැර ඉතිරි ටික නේද? පොකුණ වාගේ 44 වතාවක්. හවුද? නම් ගානට ගානේ ඍජු කෝණාස්තේ මේ පොකුණත් එක්ක එකතු වෙන්නේ නැද්ද? ඒතර මේ පොකුණ 77ක් තාම 77 කීයද? 45. ඒ ගොනේ වැඩේ. නොහින්දාරකයි. දෙපැත්තම කීයද බෙද? 22 නේ. 11 තරක් 7යි 11 තරක් 2යි. 45ම 7ක් 315යි. 315 විදිහට දෙන්න. කීයද? 157.5. තේරුණාද? දැක්කද හිතපො නැත්නම්? ඔන්න ඔයාලට කිව්වනම් ඍජු කෝණාස්තේ වර්ගඵලයේ පොකුණ වාගේ 47 වතාවක් කිව්ව. ඔව්. කියලා තියෙන මොකක්ද? ඉතිරි බිම් කඩේ වර්ගඵලය නේ? ඉතිරි බිම් කඩේ වර්ගඵලය අරක වාගේ කීගුණ 44 වතාවක්. එහෙනම් ඍජු කෝණාස්තේ 45 වතාවක් නේ. ඒක තේරුණා නේද?
දැන් කියනවා පොකුණ හැට ඉතිරි බිම් කඩේ පරිමිතිය. ඔව්. මොකක්ද? ඒ පරිමිතිය කියන්නේ වටේ දිගනේ. මේක කිවි. දැන් මෙතන 150.2 5යි. ඒකෙන් මොකද කරන්න ඕනේ 14යි. අඩු කරන්න නේ. මෙතන පොඩි අවුලක් තියෙනවා. මේක අද උත්තරයක් නෑ. යට උත්තරයක් නෑ වගේ. දැන් මෙතනට අර අතන 44 තිබ්බනම් ගානට කැමෙනවා. එහෙමනම් ඔය ගාන දෙන්න ඕන කොහොමද වාක්‍ය? ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය පොකුණේ වර්ගඵලයෙන් 44 වතා. ඕකේ නේ? ඒවල මොන කියන්නේ? එහෙම කියන නෑ. ඉතිරි බිම් කඩේ කියන එක තමයි මේක ඇලත් ආයෙ එකතු කරේ. එතකොට මෙතන 150 14ක් ගියාම කීයද? 143.5. හරිද? එහෙනම් පරිමිතිය මොනවද? 143.5. මේක 22යි මේක 157.5යි. 157.5යි. මේක 22යි. ආයි මේක 14යි. චාපයි 11. හරිනේ? එනවා කොහෙද දුක? එතන 22යි 47යි 55යි 65යි 69යි. මේ දෙක එකතු කියේ 301.4 301 න උත්තරය ඔක්කොම කියේ මේක 370. දැන් පොතන ගාඩ ගන්නුනේ අර ඉතිරි ඉඳ කියන එක හොයාගත්තා මුලින්ම අන්න ඒ වගේ මිස්ටේක්ස් වාටින් වෙනවා අන්නේම කරන්නේ. දැන් පාඩම මට පුළුවන් කොච්චරවත් කියලා කිව්වත් සමහරවිට හදා ගන්න බැහැ. 3යි 5යි 7යි 7යි 10යි. දැන් ඔය ගණන් දෙක අපි කරපු ගණන් දෙක ඊළඟ දෙක ගන්නපු ගණන් දෙක හරි. හරි. බලන්න තුන්වෙනි ගන්න. තුන්වෙනි ගානේ කියනවා මෙන්න. ඉතින් රජයට ආදායම් පොදු ගෙවන්නේ කවුද මේගොල්ලෝ? ලක්ෂ 5 තියෙන එක්කෙනා ගෙවනවනේ. ඇයි 5ට වැඩි? C ගෙවනවද? නෑ. B ගෙවනවා. D ගෙවනවා. එහෙනම් D සමානවට ගෙවන්නට බද්ද වෙන්න මොකද කරන්නේ? මේ ලක්ෂ 15 කඩන. කොහොමද කඩන්නේ? පළවෙනි ලක්ෂ 5 ඊළඟ ලක්ෂ 5 ඊළඟ ලක්ෂ 5. හරිනේ? මේකට බද්ද නෑ. මේකට 100ට 4යි. මේකට 100ට 8යි. නම් මොකද කරන්නේ? අර බද්ද ගෙවන 100ට 4 හොය. රුපියල් 20000. ඊට පස්සේ අනිත් ලක්ෂ 5ට 100ට කීයද? 8යි. එතන කීයද රුපියල්? 40000. එහෙනම් පොරගේ වල සම්පූර්ණ ආදායම් බද්ද කීයද රුපියල්? 60. මේකට එකයි මේකට එකයි මේකට. මේකට කතා කරමු. දැන් වාර්ෂික 96000ක බද්දක් ගෙවනවනම් 96000 කඩන්නේ කොහොමද? බින්දුව බදු නැහැ. ඊළඟ පස්සේ කීයද? බද්ද 20000 නේ? ඒ ඊළඟ ලක්ෂ 5ට උඩින් බද්ද 20000 නේ? උඩ 104 ගන්න. ඊළඟ ලක්ෂ 5ට කීයද? 40000. ඒතකොට එතන 108 ලක්ෂ කීයද? 5යි. ඒ මේ දෙක එකතු වුණා 60000. මේ දෙක එකතු වෙලා 60000 කවුන්ට් කීයක් තියෙද? 20යි. කවුන්ට් 20යි තමයි. උදේ මෙතන හරිනම් එන්න ඕනේ කීයද? 20000 40000 60000. නම් මේ ඉතුරු ගානේ 60000කට වඩා අඩුයිනේ. ඒ කියන්නේ ඒකේ තේරුම එතන ආදායමත් ලක්ෂ 5කට වඩා අඩුයි. හොඳ කීයක්ද කියලා දන්නේ නැහැ. ඒ සම්බන්ධ දාගන්න මොකක්ද? 6 එහෙනම් මෙන්න මෙතන අපිට පුළුවන් මෙතන බදාල ආදායම කොහොමද? බද්ද සමානයි ආදායම මුල කිරීම ප්‍රති මේ බද්ද වලට කීයද දාන්න? 30. අර 36ද? ආදායම දන්නේ නැහැ. ප්‍රතිශතයේ 12. මේක මෙහෙට කි 36000 ගුණ කිරීම 100 බෙදීම 12 තරම් එකයි 36 කීයද? 3. ඒ කියන්නේ ලක්ෂ කීයද? එහෙනම් මට කියන්න මෙතන ලක්ෂ 5. මෙතන ලක්ෂ 5. මෙතන ලක්ෂ අහු 3. එතන මෙතන ලක්ෂ 5ක් තියෙනවනේ බදු ගෙවන්නේ නැති. එහෙනම් පොඩි මුළු ආදායම කියන මේ ටික එකතු වුණේ
ඔව්ද ලක්ෂ කීයද 10 8යි ලක්ෂ කීයද 10 5 10යි 15 15යි 3යි 10 එහෙනම් යාගේ ආඥාන ලක්ෂ 10 මේකට ලකුණු දෙකයි මේකට එක 3යි 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 6යි 6 හතර කයි එක හපක් සම්බෙලා අන්තිමේ තීරුබත් වලට සමීකරණ මොකක්ද පද්ද ගුණ සමාන ආදායම වටිනාකම ගුණ කිරීම වටිනාකම කියන්නේ 60 පද්ද 100 20 ප්‍රශ්නේ අහන්නේ පද්ද වයි කිරීමෙන් පස්සේ ගානේ එහෙනම් කීයද දාන්න 120 කීයද දාන්නද 100 මේ බිංදු 3යි 12 කරක්යි කියේ 72 ගැන උත්තර රුපියල් 72000 ලකුණු 3 10න් ගිරියද ඉතින් පොඩක් ගන්න හරිද right ලකුණු 10 හරිනේ ඊළඟ මම කියන්නේ ඔය තනක් දැන් ඔයා ඒතරදි පොඩි මහන්සියක් එන්න ලියන පොත් බලන්න අච්චු පොත් පෙරලා මේ අදපු ගණන් ටික ඔය පේපර් එක ආයෙසරයක් මම කියනවට ගෙදරදී කරලා බලන්න ඊගාව සතියේ පේපර් එක කරද්දී වලට වෙනසක් ලොකුවටද මේ පේපර්ස් හතර කරනකොට ඔයා සාමාන්‍ය ලකුණු යටම ලකුණු 50ක රේන්ජ් එකට එන්න. ඒතර මේ වගේ පේපර්ස් 16ක් අපි කරා මාස 4ක්. ඔය පේපර්ස් 16ම කරනකොට එකකට ලකුණු 5 ගානේ වැඩි කරනවා. 16 වරක් 5 කිව්ව 80ක් එක. ඊයට විතර ෆස්ට් එකට 80ක් ඔයා ගන්නවා. ගේමක් මන. හැබැයි අත වැරදිච්ච ගණන් එකක් නැහැ. පොත් පෙරලන්න හරි. ගෙදර ගිහින් තව සැරයක් හදන්න. වැරදිච්ච ඔක්කොම එහෙම කරොත් ගොඩ. කැමති නම් ගන්න. right. සම්පාදිතාව දැන් මේ පාඩම් ගන්නලනේ. දැන් අද මගේ ටාගට් එක තියෙන්නේ දත්තර නිරූපණේ පාඩම. ජාල රේඛේ ටික. තොර පේපර් එකකින් ගණන් කීයක් ඕකේද? 3ක්. ඊහදී වර්ගඵලයෙන් කරා භාග කරනවා. අද දත්තර නිරූපණේ එක. තොර පාඩම් 3. එතනම ලකුණු 30. ආසාවෙන් කරගන්න මේක. අද නෙමෙයි මේ එකපාර බෑ. මාස 4ක් යනකොට මම ඔයාලා ෆස්ට් පාර්ට් එකේ 80 රේන්ජ් එකට ගිහින්. ෆස්ට් පාර්ට් එකේ 80 රේන්ජ් එකට ගියන ඔයා වැඩ කරන්න ගියාට ඔක 95 වෙන්න එක ගානක්වත් පරදින්න නැති ඉගෙන ගන්න ඕන ගොඩක තමයි. දැන් අනිත් එක මේ ඔයා කරන්නේ මොන පේපර්ද? පළවෙනි වාරේද? දෙවෙනි වාරේද? නැහැ තුන්වෙනි වාරේ. ඒතර මේ පේපර් එක කම්ප්ලීට් ඕ ලෙවල් මට්ටමේ පේපර් එක. පැහැදිලි නේ කියන්නේ? ඕ ලෙවල් මට්ටමේ පේපර් එකක් නේ. හතරවෙනි ක්ලාස් බලන්න. මේක මෙහෙම කිව්වේ. නවකතා කරොත් විද්‍යා ප්‍රබන්ධ 2යි 3යි 3යි මේක. හරි හොඳට අහගන්න. මේක කියන්නේ සුරේෂ් ගත්ත නවකතා කරොත් විද්‍යා ප්‍රබන්ධ. දැන් සුරේෂ්ගේ නවකතා පොත් කීයද? 2යි. විද්‍යා 3යි. පොරොක්කොම් පොත් 5ක් තරම් නවකතා කීයද? 2ක් වෙනවා. විද්‍යා ඔන්න සුරේෂ් තා. දැන් ඔයාලා සම්බන්ධතාව දන්නේ. උස්සටන්ට දන්නේ නැති කෙනෙක්. හරි සරලයි පුතේ. සුරේෂ් කොස්ටම කීයද පොත්? 5යි. 2ක් නවකතා 3ක් මේ දැන නවකතා පුතක් වීමට තියෙන හැකියාව 5කින් එකයි. විද්‍යාවෙන් 5යි 3ක්. දැන් සුරේෂ්ගේ වැඩේ. දැන් සුරේෂ් ගත්ත පොත මොකද ගන්නවා කියන්නේ? සුරේෂ් අහපලස පොතක් ශාමින් කියන්නේ සුරේෂ් මිලදීගත් පොත් වලින් අහමු ලෙස තෝරාගත් පොත කවුද ඉල්ලගන්නේ? ශාමින් ඉල්ලගන්නේ. කවුද ඉල්ලගන්නේ? ටක්ටි. ඒතකොට දැන් මේ සුරේෂ් ගත්ත පොත ශාමින්ගේ ගොඩට දානවා නේද? උද ශාමින්ගේ පොඩි පොත් කීයක් තියෙන්නේ? 4. 3යි කීයද? 4. දැන් මුං ගත්ත පොත මුං දෙනවනේ. එතකොට තාම පොතක් එකකට වැඩි කියලා පොත් කීයද? අහුන්නේ. 5යි නේ. ඔව්ද? 5යි නේද? දැන් මට ඔයා හිතලා කියන්නේ. මෙතන තේරුම මොකක්ද? සුරේෂ්ගෙන් ගත්ත පොත නාමකතා පොත. ඔව්ද? ඒතර ඒක නේද මෙයාට දෙන්නේ. ඒතර මෙයාට වැඩි වෙන්නේ මොනවා කරා? නාමකතා ගන්න. නාමකතා ගන්න කීයක් වෙනවද? 3යි එකයි. අහුන්නේ. 4 වෙනවා. ඔව්ද?
අය. දැන් සුරේෂ් පොතක් ගත්තානේ අහම්බෙන්. ඒ ගත්ත පොත එක්ක නවකතා එක්ක විද්‍යාවෙන් නෙපැ. දැන් මේ පළවෙනි සිද්ධියේ තේරුම මොකද? එයා ගත්ත පොත නවකතා පොත. මොන පොතක්ද? ඒක මේ නවකතා පොත නේද සාමින්ට දෙන්නේ. ඒක සාමින් කියන පොත් වලේ වැඩි කෙනෙක් මොන පොතක්ද? නවකතා. ඒක නවකතා තුනක් තිබ්බ දැන් කීයක්? හතර. ඒක ඔක්කොම පහින් හතර. විද්‍යාව වැඩි වුණාද? දැන් විද්‍යාව පහින් තේරුමක්. සොයි එහෙනම් කියන්නේ මේකේ තේරුම මොකක්ද? විද්‍යාවක් දුෂ්කර අර්ථකථන කරන්නේ. දැන් මේක සාමාන්‍ය පොත් වලේ වැඩි කෙනෙක් මොන එකක්ද? විද්‍යාව. ඒතකොට මේ තුන වෙනස් වුණාද? දැන් එක දෙක වෙනවනේ. එහෙනම් සම්බන්ධතාව කොහොමද? පහෙන් තුනක්. අර තුන වෙනස් වෙන්නේ නැහැ. දැන් මෙතන තියෙන එක පොතයි. දැන් මෙතන විද්‍යාව පොතක් වැඩි වුණා නම් එතනට වැඩි වෙන්නේ මේ. එහෙනම් මෙතන පහෙන් කීයද? තේරුණාද? හරි. තේරුණා? හැමෝටම තේරුණාද? right. ඔච්චරයි. ඔකට කියන මොකක්ද? තුක්සටහන. ඔකට මොකද කියන්නේ? තුක්සටහන කියලා. ඊළඟට ඔන්න ඇන්දලාගේ සුරේෂ්ගෙන් ඉල්ලාගත් පොත් වර්ගයේම පොතක්. සුරේෂ්ගෙන් ඉල්ලගත්ත පොත් වර්ගයේම පොතක්. කාටද? ශාමින්ටත් හම්බෙන්න. ශාමින් කියවන්න. ඔව්. සුරේෂ් නවකතා පොතක් දුන්නා ශාමින් කියවන්නට කොහොමද? නවකතා පොතන්නේ. ඒතර මේ අපේ සම්භාවිතාව කියන්නේ මේවා ගුණ කරන්නේ 25න් 8යි. සුරේෂ් විද්‍යා පොතක් දුන්නොත් ශාමින් කියවන්නත් ඕනේ මොකක්ද? විද්‍යා පොත 25න් එහෙනම් මේ සිද්ධි දෙක වෙනවනේ. ඔය දෙක එකතු කරා. එහෙනම් උත්තරේ කියන 25න් 10 හතර 25න් කීයද? 10 මොන ලකුණු දක්වන්න. ලකුණු 5. තේරුණාද? අය වැරදුනට ගමන්නේ තේරුණා. එහාට කියනවා මේ. මේ විලාක පැන්සල් ෆිට්ටි නිල් පෑන් 3යි කළු පෑන් 2යි තිබුණා. ඇයි සිත් සපහන් දෙකීම සඳහා ඒක කම්ප්ලෙක්ස් තෝරාගත් පෑන අරුණිට දෙනවා. එයා ගත්ත පෑන අරුණිට දීලා එයා තව එකක් ගන්නවා. තේරුණාද කියන්නේ? පුතේ ඔය සිද්ධියේදී දැන් ඔයා මේ තමයි කරගත්තා. ඔය සිද්ධියේදී පළවෙනියට ගත්ත පෑන අපහු දැනෙනවා. මොකද කියන්නේ? නිල දෙක නිල තුන කළු දෙක කළු දෙක. නිල දෙක නිල තුන කළු දෙක කළු. මොකද කියන්නේ? නෙට්ටි පෑන අරගෙන ඒ පෑන අන්තිමට දුන්නා නම් ඊළඟට ආයෙත් නෙට් පිට ඒ පෑනම මෙන්න පුළුවන්. පුළුවන්. දැන් මම මේ පෑන මෙයාට දෙන්න. දැන් මට ආයෙ මේ පෑන හම්බෙන්න. නෑනේ. තේරුණා මං කියන්නේ. දැන් මම මේ පෑන ඔහම ගත්තා මල්ලේ. මේක මම ආයෙ මල්ලට දාමු. දාමු. ඒකෙන් තව එකක් ගන්න. මට මේක හම්බෙන්න බැහැ. පුළුවන්. මම මේ පෑන අරගෙන මෙයාට දෙනවා. ඊළඟට තව එකක් ගන්න. දැන් මට මේ පෑනම හම්බෙනවා. නෑ කළු එකක් හම්බෙන්න බැයි. පුළුවන්. හැබැයි මේකම හම්බෙන්නේ නෑ නේද? ඔව්ද? ඒ කියන්නේ ඒක තේරුම පුතේ. මේක මේ මැද පිළිදී ඉන්නේ නෑ කියන්නේ. මොකක්ද ඒක තේරුම? මෙන්න මේ ලක්ෂ ප්‍රස්ථාරයේ මැද පිළිදියම ඉන්නේ. ඇයි මේ මැද පිළිදී ඉන්නේ නැත්තේ? ගත් එක ආය දාන්න නැති ගත් එක ආය දාන්න නැති. තේරුණාද කි? පැහැදිලි? පැහැදිලිද? තේරුණා? දැන් මෙහෙමනේ පෑන් පහක් තියෙනවා. තරහගන්න සරල දේ. ඔය පෑන් පහින් අහම්බෙන් එකක් මං ගන්න. මං ගත්ත පෑන මේක කියන්නකො. මේ පෑන මං අම්මිට දෙනවා. දැන් මගේ පෑන් කීයද? 4යි. 4යි ඒක පෑනක් මං අරන් අරකට දුන්නා. දැන් මට පෑනක් ගන්නවා නම් මං මල්ලට අත ගැහුවා. මේ අර්මිට තුන්න පෑන මට හම්බෙයි. ඒක හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ නිල් එක පෑන නම් මට හම්බෙයි. මට හම්බුනේ නිල් එක පෑන. මේක නිල් එක. මම මේක අර්මිට දෙන්න. ඒතර මට මල්ලේ තියෙන වෙන නිල් පෑනක් හම්බෙන්න බැයිද? පුළුවන්. නම් නිල් එක හම්බෙන්න. නෑනේ. මං අර්මිට දුන්න එක රතු එක වුණා. මට රතු එක හම්බෙන්න. තේරෙනවද? මං අර්මිට දුන්න පෑන කළු එක නම් මට නැවත මල්ලෙන් කළු පෑනක් හම්බෙන්න පුළුවන්. කළු එක කියන පෑන හම්බෙන්න. ඇයි හම්බෙන්නේ? ඒක මල්ලේ නෑ බං. ඒක අපිට දුන්නා. එහෙනම් එකවෙන් එක්ක බෑනේ දාන්න. ඇයි? ගස් දෙක ආයේ මල්ලට දැම්මේ නෑ. ඒකම ආයේ ලැබෙන්න බෑ. පැහැදිලිද? රයිට් ඔක අඳිනවද අපි? දෙන්න. මොනවද?
දෙදෙනාම එකම වර්ණයේ පෑනකින් ලිවි. ඒ කියන්නේ නිල් මේ උදු රතු මේ කළු කළු මේ කියන්නේ. ତර මෙතන 6යි මෙතන කීයද? දෙකයි 6යි දෙකක් තුනේ 8යි කීයෙන් 8යි පුතේ 20 කීයද? 8 මේක අද බහන්නේ 20 එක මේක වට කරනවා එක ලකුණයි මේකට දෙක මම ලකුණු කරා. හරි අනිත් දවසේ 9 මාරටම සාකච්ඡාව පටන් ගමු. එතකොට 10 10යි 5 වෙනිදි සාකච්ඡාව ඉවර කරගෙන ඉඳවලේ කරා පාඩමකට පුළුවන්. ඒ වගේ වැදගත් මම මේ මගේ ප්ලෑන් එක පුතේ වෙනස් විදියකට තියෙන්නේ. ඔයාට මුණ දීපා වෙනවා. ලකුණු වෙන්නේ නැහැ. ලකුණු වෙන්නේ නැහැ. හැබැයි පීපස් පහක් පැක් කරගෙන ඉන්නකොට ඔයාට තියෙන්නේ මේක තමයි ප්‍රශ්න. ගොඩක් අයට උරන් දෙන්නේ නැහැ පුතේ. ගොඩක් අය අර කිරි පාට. තමයි දැන් අපිට අවුරුද්දක් නැහැ නේ ඔක්කොම ඉගෙනගෙන. කියන මාස 6න් ඉතම ලකුණකට යන්න කපු නිකන් නෙමෙයි ඒක. දැන් මේ පාර ප්‍රතිඵල ආවා. අපේ සාමාන්‍යයෙන් මේ බොරු ඉලක්කම් දාන්න බෑ පුතේ. ඒක හරියට. ඔයගොල්ලෝ දීශ පොරකට කීපුවා මේ ගුලිකාල වගේ නේ මාස් පොල් පහටේ උටියන්නේ ඔය වි. ඔක්කොම බලන්න. හරි. මම දැන් ඉනවා මේ මාසු නදුරයක් වස්තු. මම එන ගේට් එකට එන්න. ළමයි සාමාන්‍යයෙන් 270ක් විතර විභාගෙ ඉන්නවා. දැන් ලැබිච්ච ප්‍රතිඵල වලින් 150කට වැඩි තියෙනවා පුතේ. 150කට වැඩි කියන මේ ඇවිල්ලා මගේ අවුරුදු දෙකම පන්ති ආපු ළම. මේ මාසයක් දෙකක් ආපු අන්තිම හරිය ආපු අය ඔය සෙමිනාර් වලට ආපු අය ලකුණු නැහැ. අපේ පන්ති ආපු. මම මේක බලාපොරොත්තු වෙනවා සාමාන්‍යයෙන් 170ක් විතර යයි කියලා. මේ ඔක්කොම තාම කියලා ඉවර නැහැ. මේකෙන් දැන් ළමයි සාමාන්‍යයෙන් 170ක් 200ක් විතර කියන්නේ. තව 70ක් විතර කියන්නේ. ඔය කියන්නේ 70 තව 20ක් විතර එයි. ඔය ඉන්නවනේ සමහරවල් ඇවිල්ලාම කියනවා. නුන බලන් කියන්නේ ඉන්නවනේ මේ ප්‍රතිඵලයේ කෝල් කරලා කියන්නේ. උන් ඉතින් එනකම් ඉන්නේ. ඒක ඇවිල්ලා උන්ට කොච්චර කිව්වා ඉක්මනට කතා කරලා මැසේජ් එකක් දාපුවා කියලා නෑ. හරි. මේකට කියනවා මොකද්ද? ජාල ඒ මොකද්ද පාඩම? ජාල. දී ඇති රූපේ මේ වගුව සම්පූර්ණ කරනවා. ඉතින් මට කියන්නේ 140 145යි. අර ඇඳලා තියෙන ජාලරයේ කීයද? මේක 125 140 150 100 140 145 150 160 දෙක හතර හය එතන ඇඳලා තියෙනවා පළවෙනි කීයක් කුසල? හතරක් කුසල. කීයක් කුසලද? හතරයි. එහෙනම් මේ කොහොමද කියන්නේ? ලේසි. ඊළඟ එකේ කීයද? පහක් කුසල. හැබැයි පහක් කුසල කෑලි කීයද? මේ කෑලි දෙකක්. අර මෙතනත් පහයි මෙතනත් පහයි පහයි කීයද? 10. මේක ඉගෙන ගන්න ඕනේ. වැරදුනාට කමන්න. ආයෙත් ආවොත් මේ වගේ එක මෙතන දෙකක්. අර පහයි පහයි කීයද? 10. වෙන නැවත බලන්න බෑ. ඊළඟ 155 164 කීයද? 12. කීයද? 12ක් කුසලද? ඊළඟ 18ක් 18ක් කුසලද? නෑ කීයද? එතන තියෙනවා කෑලි කීයද? 3ක්. ඒතර 18 3ෙන් බෙදුවම එන 6ක් කුසල කෑලි 3ක්. 6ක් කුසල කෑලි කීයද? 185 185 180. ඊළඟ 175 180 මේ විදිහට නෝතර කෑලි දෙකක් නේ. එහෙනම් බලන්න තිබුණා තුනේ ඒවා තර මකට තියාගෙන මෙතන කෑලි තුනයි මෙතන කෑලි දෙක. පුතේ මේකට කියනවා ජාල රේඛය. මොකද කියන්නේ? ඔන්න ජාල රේඛය සම්පූර්ණ කරනකොට ලකුණු තුනයි මේ දෙක 2.5. ක්‍රීඩා සමාජයේ 160ට වඩා අඩු සමාජිකයන් ගන්න කී. බලන්න 160ට වඩා අඩු කියන්නේ මෙතනින් මෙහානේ 12යි මෙතන 10යි 22යි මෙතන 4 එන ඔක්කොම 20 කීයේ? අය කීයෙන්?
අසාමාන්‍යයෙන් දාන 26 කළා. මේ ජාලරයේ සංඛ්‍යාත්මක වස්තු කොහොමද? හරි ලේසි. මේ හැම කෑල්ලකම මැද ගන්න. මේ කෑලි තුනේ මැදවල් තුනක්. මේ මැදවල් දෙක. එකක් එළියට පල්ලේ ඒකේ මැද. මේ පැත්තට එකක් වැඩි කරලා ඒකේ මැද. ලාගන්න පාඩම උගන්නනට. ඒතර මෙන්න මේ වල මැදවල් ටික මොකද කරන්නේ? යාපු. ඔන්න ඔකට අපි කියනවා මොනවා වේ කියලා? ජාලරීකයේ සංඛ්‍යාත බහුවස්තු. අද සංඛ්‍යාත ඒකට ලකුණු 3. 9 9 මේකට දෙකක් දෙන්න. 4යි 5යි 5යි 12. ඔන්න ලකුණු 10. හරි. එකේ ඉඳලා අංශ පහ පරිශීලක විදිහට තියෙන්නේ නැහැ. උදේ පේපර් එකේ මුල පළවෙනි අංක එක තියෙන්නේ මෙන්න මෙතන. පිට ප්‍රශ්න 25ට කීයද කියලා දාන්න 50. B පාර්ට් එකේ 50න් කීයද? දෙකේම එකතු 100න් කීයද? ඔන්න ඔක දාන්න. කීය හරි කමන්න ඇත්ත ලකුණු දාන්න බෑ. බොරු දාන්න බෑ. කීයද? 59. දැන් පාරෝක 10ක් කොහොමද ඔක්තා. මේක තේරුණාට ඉතින් ඩබල් දෙන්න මේවා තියෙනවනේ කියන්නේ. අදින් මතක තියාගන්න. ආයෙ කවදාවත් කරට්ටන්න බෑ. ආයෙ කිසිම දවසක මේවා එකක් අදින්නේ නැහැ. එකක්. එතන කැලේ තුනක් නම් මැදව තුනක්. මැදව දෙකක්. එකක් එළියට පන්නන එකේ මැද. මේ පැත්තම එකක් එළියට පන්නන එකේ මැද. ඊට පස්සේ ඉතින් දාන්න 100 කීයද කියලා. හරි. වෙලාව හරියට 11ට කාලා 11:20 පටන් ගන්නවා. ඉන්ටර්වල් එක පැය කාලක් ගන්න. පැය කාලෙකින් වැඩේ පටන්. හරිනේ. වැරදි ටික හදන්න ගෙදර කට්ටිය ඔන්ලයින් කට්ටිය. ගෙදර ඉඳන් හදන අය වැරදි ටික හදන්න ඉස්සෙල්ලා. ගත්තා. වලට මම දාන්න බලන්න. කිව්වනේ. තවලට ටික දෙන්න කියලා. හරි. රයිට්. අපි අද කතා කරමු මේ සංඛ්‍යා ණය පාඩම. පෙරලා ගන්න ඕකේ සංඛ්‍යා ණය කියන 4වෙනි පාඩම. නැත්තම් මේ මුදල් ටික හදලා පොසත් නැහැ. සංඛ්‍යා ණය කරද. ගන්න සංඛ්‍යා ණය වල ටියුට් එක print කරගන්න ඉඳනේ පුතේ. ඔන්ලයින් කට්ටිය. ඒකේ 4වෙනි පාඩමට යන්න. ජාල රේඛයක් අඳින්න තියෙන්නේ. ඔව්. සර් ටියුට් එක දාලා තියෙන්නේ. ඔව් ගෲප් එකට දාලා තියෙන දැන් දවස් දෙක තුනක් දැම්මා. ඔය print කරගන්න කියලා. ඕකනේ වැඩි. ගෲප් එකේ තියෙනවා ටියුට් එක ස්ටෙප් මෙන්න මේ ස්ටෙප් පාර කියලා. හරි. සංඛ්‍යානේ ජාල රේඛයේ පළවෙනි ගාන හදන්න පටන් ගමු. මෙන්න මේ පාඩම ජාල රේඛය. හතරවෙනි පාඩම. ඉක්පට ඇයි කියන්නේ ගණන් 3-4ක් හදා ගන්න ඕනේ. සර් තුන කොටස පොතේ. මොකද? ඔය පාඩම නම මොකද්ද සර්? සංඛ්‍යා ණය කියලා එන්න. සංඛ්‍යා ණය. ටියුට් එක තියෙන කට්ටිය ටියුට් එකේම කරන්න. ඒ ටියුට් එක print කරගන්න ඔයාලා කීප දෙනා අනිවාර්යෙන් නේ.
ටක් ගාලා බලන්න කරන් විනාඩි 5ක් විතර දැන් අද පේපර් එකේදී ගාන කියලා දුන්නානේ. ඒ දැනුමින් කරු. කොහොමද? ඒ පිටිපස්සේ. පිටිපස්සේ. ටක් ගාලා කරමු. සංඛ්‍යා නැෂ් පාඩමේ පළවෙනි ගාන. ඉක්මනට අගන්න බං. දැන් ඔයාලා එක්ක යාළුවෝ ගන්න එකන් ඉන්නවනේ වැටිට. යාළුවෙක් යාළුවට කියලා කොහොමද යාළුවෙක් තික්ක කරගන්න. ඉස්කෝලේ ලකුණු අඩුවයිනේ කියන්නේ ලකුණු ටික කොට දාගන්න. ටික ටික. ප්‍රශ්නේ කියවලා ලකින් කරන් ඊට පස්සේ මම ඔය ගන්න කියලා දෙන්න. ඒ කියලා දුන්නට පස්සේ අඩු පාඩු ටික.
ඉවරද? ඔය කොටුව පිරෙන්න අඳින්න ඕනේ පොඩියට අඳින්න නෑ සාමාන්‍යයෙන් නේ. ඒක කොටුව පිරෙන්න ලකුණු කරගන්න කියන්නේ. බැයිද 10 20 ගන්න දෙකෙන්ම ඔය ඊට පස්සේ එන තමයි. 10 20 30 40 50 60 70 80 90 3 4 6 10 12 10 හරි. හරි. අහගන්නකෝ දැන්. අත්තාව මෙච්චර. මෙන්න මේකේ වාඩි කියනවා ජාල රේඛය අදින්න. දැන් පුතේ මේ ජාල රේඛයේ අනිවාර්යයෙන්ම මෙන්න මේ අක්ෂ දෙක නම් කරන්න ඕනේ. මෙතන ලකුණු මෙතන සිසු. දැන් ඔබ ලකුණු කරලානේ තියෙන්නේ. ලකුණු කරලා නොතිබ්බොත් ලකුණු කරන්න ඕනේ යා. ඊළඟට අදින්න කියනවානේ 20යි 30යි අතර හතරක්. එහෙනම් 20 30 අතර හතරක් විතර කොටුවක් අදින්න ඕනේ. ලේසියට අමාරුයි. ඊළඟ කොටුව 30යි 40යි අතර කීයද? 6යි. ඊළඟට 40යි 50යි අතර 12යි. 40යි 50යි අතර කීයද? 12. ඔන්න ඔය. ඊළඟට 50යි 60යි අතර කීයද? 10යි. ඊළඟට 60යි 90යි අතර 18යි. 18 අතර කීයක් උසද? 6 කෑලි 3ක්. තේරුණාද? 6 කෑලි 3 නෙවෙයිද ලොක් කෑලි? දැන් ඕම් බලන්න ඉස්සෙල්ලා කියලා දුන්න ගාන දැන් අමතක වෙනවා කියන්නේ. දැන් ඔළුව වෙනස් කරගන්න ඕනකොට. දැන් අහන්නකො මේ. ඔතන 18ක් තියෙනවනේ 18 අඳින්න ඕනේ 6වත් 3ක්. 18ක් විතර නෙමෙයි. පැහැදිලිද? ඇයි එහෙම අඳින්නේ? දැන් මෙතන 18ක් විතර 3ක් ඇන්දොත් 18ම 3ක්. දැන් 18 එන්න ඕන 6ක් 3ක්. ඊළඟ සංඛ්‍යාත බහුවස්තු අඳින්නේ මොකද කරන්නේ? මම ඉස්සෙල්ලත් ඔයාලට එක මතක් කරලම්කෝ මේ මැදවල් 3ක්. මේ කෑලි 3ට මැදවල් 3ක් වෙනවා. මෙතනට මැදක්, මෙතනට මැදක්, මෙතනට මැදක්, මෙතනට මැදක්. එකක් එළියට පනලා ඒකේ මැද. කලින් එකක් පනලා ඒකේ මැද. මේ පොයින්ට් ටික දැන් මොකද කියන්නේ? මෙන්න මේකට කියනවා මොකක්ද? සංඛ්‍යාත බහුවස්තු. මොකද කියන්නේ? සංඛ්‍යාත බහුවස්තු. හරි දැන් බලන්න. කියලා තියෙන්නේ බම්මේ යට සංඛ්‍යාත බහුවස්තු අඳින්න කිව්වේ. ඔව් යාකරලා මේ අඳිනේකට තමයි බහුවස්තු කියන්නේ. හරිද? සර් අර යටින් අර ඉරක් අඳින්න ඕනද? හරි. B කොටසේ වඩ ප්‍රස්ථාරයේ තියෙන අහගන්න වඩ ප්‍රස්ථාර සම්බන්ධ තියරි. පහත දැක්වෙන්නේ එක්තරා ආයතනයක සේවකයන් රාජකාරියට පැමිණෙන ආකාරයක වඩ ප්‍රස්ථාරයක් නියුත්. පයින් පැමිණෙන සේවකයන් නිරූපණය කරන කෝණය හොයන්න. මේ බලන්න අහගන්න මට ඕන වාට මේ ගානේ දක්ු දෙන්න නෙමෙයි. මේ ගානින් පාඩම දෙනවා. ත්‍රාය වඩ ප්‍රස්ථාර වලට ගානක් ආවොත් හදන්න පුළුවන් වෙන්නයි. මේක 45යි මේකෙන් කොහොමද x හොයන්නේ? මෙතන ඔක්කොම එකතු 300 69 300ට කීයක් අත් කරන්නේ 180යි 270 එහෙනම් x කීය අංශක අනුවන කෝණය වෙන නිදි හරි පැහැදිලි දැන් මොකටද රයිට් මොකද ඊළඟ කියන්නේ මෝටර් රථයේ පැමිණෙන සේවකයෝ 15යි එන්න පුතේ පොයින්ට් එක කවුද මේකේ මෝටර් රථයේ පැමිණෙන අය මේ අංශක 45 ඇතුලේ කී දෙනෙක් ඉන්නවා 15 එහෙනම් අන්න අංශක 45 කියන්නේ 15 තේරෙනවද? එක අංශකයක් හොයා. එන එකක් හොයලා මොකද කරන්නේ? 15 බෙදෙනවා 40. මෙයාගේ බෙද. මෙතන ඉන්නේ 60 60 බෙද. මෙතන ඉන්නේ 100 නම් 100 බෙද. මෙතන ඉන්න ගානේ බෙද. පැහැදිලිද ඔය කවුද? එකක්. මගෙන් අහන්නේ මොකක්ද? මේ ආයතනයේ සේවකයෝ කීයක් කිලෝ? ඔක්කොම ගානට යන්නේ. ඔක්කොම ගාන කියන අංශක කීයද? 360. එක අංශකයක් මෙච්චර නම් 360ක් හොයන්න මොකද කරන්නේ? මේ එක අංශකයක ප්‍රමාණය ගුණ කරනවා උදේ 300 හවුද? මට උත්තර දෙන්න.
බැරි වෙලාවත් ලෝකේ අපන යත්පැදී කියන ගම. මොකද කරන්නේ? මේ එක අංශකයක ප්‍රමාණය ගුණ කරනවා කියන්නේ 135. තේරෙනවද කියන්නේ? කියන්නේ මොකද කරන්නේ? 135. එහෙනම් මෙතන 45ට 15 වෙනි කොටවල් 3යි. 15ට 15 වෙනි කොටවල් 1යි. මෙතන 300ට 3 ඒවා 120. එහෙනම් මට කියන්නේ මෙතන ඔක්කොම කී දෙනෙක් ඉන්නවද? 120. කියන්නේ නේද? තේරුණාද? පැහැදිලිද? හරිද? හැමෝටම තේරුණාද? right. දෙවෙනි ගානට යන්න. දැන් ඔන්න ජාල රේඛයයි වට ප්‍රස්ථාරය මතක් කරගන්න. දෙවෙනි ගානේ තියෙන්නේ ජාල රේඛිකුයි වට ප්‍රස්ථාරය. ප්‍රශ්න ටික අවබෝධ කරගෙන හදමු. ටග්ගල් කරන්න ඕන දෙවෙනි ගාන. මාත් එක්ක මේ වැඩේ හරියට කරගෙන ගියොත් පුතේ ඔයාගේ ලකුණු ටික වැඩි කරන්න මහ ලොකු කාලයක් යන්නේ නෑ ආ. වමනාවෙන් කරන්න ඔයා හදන ගණන් ආයෙ හදන්න. ඔක දැන් ඉගෙන ගන්න ඕනේ. ගන්න පුළුවන් තරයි යනවා එතකොට. හරිද පුතේ? right බලන්න එහෙනම් ඒ ගාන. දැන් අපි මේ හදන්න යන දෙවෙනි ගාන. බලන්න ඒකෙත් තියෙන ජාල රේඛය. ඉතින් ආගන්න. මේක 10 20 30 40 50 60 70 80 100 මේක 4 8 12 16 20 හරි දැන් මේක අක්ෂර නම් කරලා තියෙන සිසුන් අනිවාර්යෙන් අක්ෂර නම් කරනවා නම් කරලා නැත්නම් ලකුණු පළවෙනි කීරුවේ බිඳුව 24 කීරු 4 දැන් කෙලින්ම බිඳුව 20 කියන්නේ කෑලි දෙකක් නේ එහෙනම් හතරක් ගන්න ඕන එක ගන්න එකක් ඊට පස්සේ 10 කෙලින්ම 10 ඊට පස්සේ 30 40 20 අනික පාර එකයි තියෙන්නේ වෙනවනේ මෙතසක් 40 54 කී 16 ඊළඟ 50 60 70 70 80 කෑලි තුනක් නේ කෑලි තුනක් නම් කීයක් ගන්න ඕන ඊළඟ හතර ගන්න ඇදලා තියෙනවා තුනක් මං කියලා කිව්වේ නෑ හතර ගානේ තුනක් හරි නේද right ඔබේ ජාලකයේ සංඛ්‍යාත්මක ප්‍රශ්නයක් නෙමෙයි මේ හැකියකේම මැද ඔන්න දැන් බලන්න අලුතෙන් ඉගෙන ගන්න පුංචි දෙයක් තියෙනවා ඒ තමයි මෙන්න මේ පැත්ත එකක් නැහැදී එතකොට ඔයා එකක් ඍණ පැත්තට ලකුණු කරලා ඒකේ මැද ගන්න පැහැදිලිද ආයන වෙන මේකේ ආ කරන්න ආයෙත් අරින්න ඔන්න සංඛ්‍යාත බහුවස් පැහැදිලි හරිද තොර ලකුණු හම් වෙනවා මේකේ දැන් දෙක ගුණ වල ලකුණු දෙකයි. ඉතින් 16යි 4 වන 3 12. ජාලරේටි කම්ප්ලීට් කරනකොට 3යි.
සංඛ්‍යාත බහුවචන 3යි. ready. ජාලරයකට 2යි සංඛ්‍යාත බහුවචන 2යි. ඊළඟ පාඩේ කියන්නේ එක්තරා දිනක පාසල වාපන ශාලාවේ විකුණන ආහාර වලින් ලද ආදායම මේකේ තියෙනවා. උදේ වණිස් විකිණීමේ ලද ආදායම මුළු එකෙන් කොච්චර භාගයක්ද කියලා. මට කියන්නේ ඉස්සෙල්ලා වණිස් වල ආදායම අංශකවලින් කියේ. අංශක 90. ඔය 90 කීයකින්ද? අන්න භාග 360කි. 360 90ක් නම් කීයෙන් එකයි? 4යි. ඊට පස්සේ මොකද කියන්නේ? වණිස් විකිණීමෙන් ලැබිච්ච ආදායම රුපියල් 225. ඔව්. වණිස් වල කෝඩ් කීයද? ඒක අංශක 90කට කියනවා රුපියල් කීයද? එහෙනම් එක අංශකේ කොහෙන්ද මොකද කරන්නේ දෙන්නේ? 225 ගන්න කීයෙන්ද? ඒතර මතක තියාගන්න ඔය කියන එක අංශකයක්. ප්‍රශ්නේ අහන්නේ මොකද්ද? කලකැරි වල කෝඩ් කීයද? ආදාය හොයලා නැහැ නේද? එහෙනම් අපි හොයන්නේ. කොහොමද හොයන්නේ? 360 90යි එතන 150 නෑ 140. ඒතර 230. එහෙනම් අඩු කරා අංශක කීයද? කලකැරි කොහේ අංශක කීයද? දැන් එක අංශකයක් මෙච්චර නම් 130ක් කොහෙට මොකද කරන්නේ මේ එක අංශකයක ප්‍රමාණය 130 ගුණ කරන් බිඳුවට බිඳුව මෙතන 9 වරක් එකයි 9 වරක් දෙක 18යි 45ට 5 25ක 13 කීයද රුපියල් 320 දැන් ඉස්සෙල්ලා ගන්න තිබ්බ මුළු ආදායම හොයන්න කියලා. ඒතර අපි කරේ 375 එකනේ. දැන් මේ කියන්නේ මොකක්ද? පළවල ආදායම පළවල කොහේ අංශක 130 130 නේ ගුණ කරන්නේ. තේරෙනවද? දැන් ඔන්න එක ජාතිය ගණන් දෙකක් හැදුවා. වටප්‍රස්ථාරයි ජාලරේකයි දෙකම තේරුණාද? හැම වෙලේම එකක ප්‍රමාණය හොයන්න පුරුදු වෙන්න. මොකක ප්‍රමාණයද? එකක ප්‍රමාණය. තේරුණා නේද? හරි. තුන්වෙනි ගානේ. තුන්වෙනි ගානේ සමුච්චිත සංඛ්‍යාත වට්ටකුයි ජාලරේකුයි තියෙනවා. ඊට පස්සේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳින්න හැටි කියලා දෙන්න. හරි. ඉස්සෙල්ලාම ජාලරේගේ ඇඳලා ඉන්නකො. ඔය සමුච්චිත සංඛ්‍යාත වගුරුවක් ඉත්තේ මතක තියාගන්න ඔය වගුරු වන්නේ එකතු ඈ. සමුච්චිත සංඛ්‍යාතය කියලා කියන්නේ එකතුව කියනවා. දැන් මෙතන මෙහෙම 4 5 6 9 22ක් නේ. මේ 4 මෙතන. ඒ 4ට මේ 5 එකතු කරලා 9. 9යි හරි. 5 ගන්න එහෙම එකතු වෙවි යන්නේ. තේරුණානේ කියන්නේ. මෙන්න මේකට කියනවා සමුච්චිත සංඛ්‍යාත. 4 4කට 5 එකතු කරලා 9යි. 9ට 6 එකතු කරාම 5 වෙන්නේ. අක්කල කරු. හරි. මොකක්ද කිව්වේ? මතකනේ. රාණි සමුච්චිත සංඛ්‍යාත ඒක හරි. asmi කියවන්න කියවන්න යමු. දාන කියවන්න.
Jadi tahu aku lagi. Siapa que quieran darle un ambiente y tal. Ay, no, me dijo que ada ini hatta hatta gane kita kan jadi pakai tiga kita kadang gane Tuh, option kemarin kan kemarin link kemarin bahwa yang kita yang bikin dan sama sih sama kan populi kan untuk pilih ya sama sih sampai kalau kita ini betul ya ketik ukuralay medal aku ukurang nih betul di pinadahay ako ukuralay medal ako ukurang no ni pinadahay di dali ka kare patri ako ukurang gagani ba may ugat gagani no do oh pinadahay ako ukurang na tunay wani kang patri agda mo di so pinadahay ako ukurla samana partare medagando okay dahil ukurlang igad dahil shirlan अरे विंटर लाने कम खातिर इतना ही डाला थी kita dahil ako nung na yan ito matter ini na mga wala akong nung pan na dahil ako nung karon na pwede dahil para para lukuy yang lawan maaf कर एम में तो हर सामान पर तरह माफ करना इधर बस के मैं अरे तो ගන්නට කියලා දැනගන් ඉන්න. හරි. මෙන්න අහගන්න කතාව. දේ ඩාලරයක සංඛ්‍යාත බහුමස්ත්‍රය කියන්නේ. සමුත්‍රික සංඛ්‍යාත වක්‍රයයි කියන්නේ දෙන්නේ. දෙන්නේ. එක දෙකක්. මේ බලන්න කරන විදිහ. දැන් ඩාලරයක අභිදවස 4ක් 3ක් නේ. මේ 4 කෙනි ගන්න. මොකද පේපර් එකේ ඩාලරයක ගණන් කරා. එතනදිත් මම ඩාලරයක මතක් කරා. දැන් පේපර් දැන් දෙකක් ගණන් දෙකක් හැදුවා. දැන් මේ ඊළඟ රයිට් මට කියන්න මෙතන ජාලකයේ අදිද්දි කොහොමද ඉන්නේ 5 10 15 20 25 ටික දැන් ඒව දැන් පුළුවන් වෙන්නේ එතන මෙතන 2 4 6 8 10 12 ෆෝට් එක බලන්න පළවෙනි එක කීයද 0.54 මෙහෙම ඊළඟ 5 දායකට කීයද 5යි ඊළඟ එක 10 5 කපුව 6යි හරිද
අනුස්කේ කෝල් එකක් කට් කරපුවාම කට් කරන්නේ ආන්සර් කරන්න බැරි දෙයකට තේරෙන්නේ නැහැ මම. ඔය 15 20 අතර 9. එහෙනම් මෙන්න මෙතන 15යි 20යි අතර 9. ඔය විදිහ. දැන් ඊළඟින් 20 25 අතර කීයක් තියෙනවද? ඇඳලා තියෙන කීයද? 12යි. බලන්න ලියන්න එපා දැන්. 12ක් ඇඳලා තියෙනවා. ඊට පස්සේ දැන් මේක කොහොමද හොයාගන්නේ? ඔක්කොම කීයක් වෙන්න ඕන? 40ක් ගානේ මුලම කියනවනේ ඔක්කොම 40ක්. ඒතර මෙතන කීයක් තියෙනවද දැන්? දැන් මේ ටික එකතු කීයද? 9යි 18යි 24යි 18යි 24යි 24යි 12යි 36යි. එහෙනම් අන්තිමට කීයක් වෙන්න ඕන? 4. ඒතර 4ක් උසට අඳින්න. ඒ වුණාද? හරිද? දැන් සංඛ්‍යාත බහුවර්ෂය අඳින්න කියනවා. කියලා නෑ නේ. කොච්චර? කියලා නෑනේ. කියලා නැත්තම් අඳින්නේ නෑ. right. මොකද මේ සම්චි සංඛ්‍යාත තීරු එතකොට මේකට කීයද? 12යි 4යි 15යි 12යි කීයද? 27යි. so 15 වෙනම 24යි 24යි 12යි 36යි 36යි 4යි 4. දැන් අහගන්න අලුත් එක්ක. මොකද සංඛ්‍යාත මේ සම්චි සංඛ්‍යාත වක්‍ර. ඒක මෙහෙමයි තියෙන්නේ. මෙතන ලකුණු කරනවා 5 10 වල ලකුණු කරලා තියෙනවා. 5 10 20 25 30 35 40. හරිද? මේ පැත්තට ලකුණු කරලා තියෙනවා 4 8 12 20 24 28 32 26 40. හරිද? මේමයි කතාව. මේකේ පුතේ අදින්න මෙන්න මේක හොඳට මතක තියාගන්න. මේ බහුවෙන් ගන්න. මෙන්න මෙතන පන්තිකාන්තරයේ තියෙන බිඳුවේ 5 5 10 10 15 15 20 20 25 25 30. මෙන්න මෙයයි මෙයයි. මෙයයි මෙයයි. මෙයයි මෙයයි දැක්කත්. ඔන්න කණ්ඩායමකට. එහෙනම් මට කියන්නේ කවුද පළවෙනි කණ්ඩායමේ? 5 7 කවුද පළවෙනි කණ්ඩායමේ? බලා ගන්න. මෙන්න 5. 5 4 කියන්නේ මෙතන නේද? කවුද? එහෙනම් කියන්නේ දැන් දෙවෙනි කණ්ඩායම කවුද? 10යි 9යි. 8ට දැන් 8යි 8යි 12යි මැද්ද කියන්නේ 10යි නේ. ඒතකොට 10යි 9යි කියන්නේ 10යි 8යි නේද? කවුද? හරිනේ 10යි 8යි මැද්ද. හරියට ගණන් ගන්න ඕනේ. ඊළඟට 15යි 15. එහෙනම් 16ට එකක් අඩු. ඊළඟට අන්න දැන් අතාව තේරෙනවද? ඕකනේ ඔය ලබු කරන්නේ මොකද්ද මේ? සමුච්චිත සංඛ්‍යාත වක්‍රය. මොකද්ද? සමුච්චිත සංඛ්‍යාත වක්‍රය. ආයෙත් ඊළඟට 20 24. ඊළඟට ඒකවල 25 30. ආයෙත් ඊළඟට 30 40. මේක යා කරද්දි මේ බිඳුවේ පටන් ගන්න. මෙතන පටන් ගන්න කියන්නේ. මේ ගාන පටන් ගන්න කියන්නේ. බිඳුවේ. ඔක පහෙන් පටන් ගත්තා නම් පහෙන් ඉඳන් අඳින්නේ. බිඳුවේ පටන් ගන්න ගන්න කොහොම නැදලා. මෙන්න මේකට තමයි අපි කියන්නේ මොකක්ද කියලා. සංඛ්‍යා සමුච්චිත සංඛ්‍යාත වක්. මොකක්ද ඔබට කියන්නේ? මොකක්ද කියන්නේ සමුච්චිත සංඛ්‍යාත ආම් බලන්න ලෝකේ අක්ෂර ලකුණු කරලා නැහැ නේද? එහෙනම් මෙතන ලකුණු මතක තියාගන්න. මොනවද දාන්නේ? ලකුණු. මොනවද මේ? ලකුණු නෑ. නෑ. මොනවද? කාලෙටි. මේ මොනවද මේ? කාලෙ. මේ මොනවද? මේ උඩ අක්ෂර මතක තියාගන්න ඒක දාන්නේ. සමුච්චිත සංඛ්‍යාතය පද දාන්නේ. යපල්ප සමුච්චිත සංඛ්‍යාත අක්ෂර එක නම් කරනකොට ලකුණක්. මේ අක්ෂර එක නම් කරනකොට එක ලකුණක් දෙන්න. ඊට පස්සේ මේ ඉතුරු අක්ෂර ටික ලකුණු කරනකොට තව ලකුණක්. වක්‍රයේ සුමට වදිනකොට තව ලකුණක්. දැන් වක්‍රය ඇඳන්නේ වෙන ප්‍රශ්න තුනක් අහගෙන නැහැ නේද? මම මේකෙන් කියලා දෙන්න අහන ප්‍රශ්න ටික. බෝඩ් එක බලන්න. ඉතින් මේකෙන් අහනවා චතුර්ථකට. මතකද අර පළවෙනි කොටසේ පේපර් එකේ කියන චතුර්ථකට කිව්වම කොහොමද පළවෙනි චතුර්ථකේ හොයන්නේ කිව්වන්? දත්ත ගාන 40යි. එකක් එකතු කරන්න අවශ්‍ය නැහැ පුතේ 30ට වඩා වැඩි.
40න් 4න් එක වෙන්න. එතකොට මෙතන 10යි 10 වරක් එක කී වෙන්නද? එහෙනම් කරන්නේ වක්‍රයෙන් 10 වෙන්න ඉතින් ඉලක්ක අනින්න ඕනේ. 10 කීයද? 10 පැත්තෙන් මේ වක්‍රයට ඉලක්ක ඇඳලා ඒක 15ට. මෙතන නිකන් තියෙන්නේ 12. කීයද උත්තරේ? පළවෙනි චතුර්ථකයේ කීයද? 12. අහලා නැහැ. ඊළඟ ඕන් තුන්වෙනි චතුර්ථකයේ කොහොමද හොයන්නේ? 7යි කියන්නේ 4න් 3ක් දැන් දාන්න. නැත්තම් දැන් දැනගන්න. 10 වරක් 3 කීයද? 30 වෙනි. එහෙනම් ගහන්න 30න් 28යි 32යි මැද්දේ නේද? හවුද? අන්න එනවා ඔයාලට මෙතන 20 23 වගේ උත්තර. කීයද 23 වගේ. හරි. එහෙනම් මොකක්ද අන්තස් චතුර්ථක පරාසය කියන්නේ? Q3 ඉන්න Q1 මතක තියාගන්න ඕනේ 23න් කීයද අඩු කරන්නේ? එතකොට අපිට උත්තරේ තියෙන්නේ 11. දැන් මතක තියාගන්න චතුර්ථකයක්. මධ්‍යස්ථය හොයන්න. 40න් දෙකෙන් එකක් නේ. මධ්‍යස්ථය හොයන්න මොකද කරන්නේ? Q2 එක්ක 4න් 4න් දෙකක්. නැත්තම් 4න් දෙක කියන්නේ දෙකෙන් එක නේද? එහෙනම් මෙතන 10න් දෙකක් කී වෙනද? 20 වෙනද? 20න් ගන්න වක්‍ර දිග. ඒක කියනවා පහලට ගන්න. 17 වගේ. මධ්‍යස්ථය කියනකොට 17 වගේ. තේරුණා? ක්‍රමේ පැහැදිලි. චතුර්ථක ටික හොයපෙදී තේරුණා. හරිද? තේරුණාද? දැන් අහලානේ අහුවනම්. හරිනේ. right අපි යමු තව ගානකට. ඔව්. ඒ ගානේ තියෙන ජාල රේඛිකුයි වටප්‍රස්ථානිකයි. සමුච්ච සංඛ්‍යාත වක්‍රයක් නැහැ. අපි සමුච්ච සංඛ්‍යාත වක්‍රයක් වෙනම ආයන්දි. හොඳට ඉවර කරමු වැඩි. පස්වෙනි ගාන ටක් ගාලා කරමු. පහනේ. sorry හා. හතර උන්නේ නැහැ. අපි කරමු. හතර කර හැකිනේ. පහ කරමු පහ. පස්වෙනි ගාන හරි. හතරයි පහයි ඔක්කොම එක වගේ. ඔයාලා හතරක් ඔය ඉන්න ගමන් වෙලාව හම්බෙච්ච ගමන් කරන්න. තව සමුච්චි සංඛ්‍යාත වක්‍රේ ගානක් හදාගත්තා නම් තමයි හොඳ. ටිකක් හදමු. විභාග ගානක් හරි. පස්සේ ගානකට ගන්න. පරිමේ නැත්නම් කරන්නේ. ඔක්ක. අද දෙක කරන් ටිකේ අද දෙක කරන් ඔක්කොම ආයෙත් දෙක කරන්න. බා සියලුම දෙයකින් මෙලියවලට පක්වදියෝ. අර නෝට්ස් එකක් දෙන්න. පාඩම් පිටි කරගන්න ඕනේ. ඒක තියෙන්නේ සිකුරල අතරේ නම් තමයි තමයි ඒ සිකුරල තමයි තමයි මාරු. සිකුරල තමයි කරා. කැමල මේ සිවිලි පාර ලකුණු වස්තු පාට ගන්නවා. ඒක තමයි මේ වල දැහැටි. දැන් අමාරු දැනගන්න දෙන්නේ ඉතින්. ඒක අමාරු දෙයක්. ඒ අතර කෙල්ලන් සම්පාරක් කෙල්ලන් පාන් පටන් ගන්නවා. ඒ සර්. ඒ අතර කෙල්ලන් ඉතලෙන් පටන් ගන්නවා. අරකට ආමරස් තමයි කිව්වොත් දැන් මේ පට්ටි දෙක තුනට වෙන්නේ ඒකෙත් කරගන්න ආයෙත් ආයෙ
ඔය ඉඳලා ගන්න. 9:13. ठीक है. Good. And go ahead, Tony. Udah Tại thì có anh đánh đi làm thoại cái đang trên lao tìm දැන් අපි මේක තව ගණන් ටිකක් දාගත්තා නම් මේ පාඩමේ වැඩේ කොට ඉතින් ඔයාලට පුළුවන් ගෙදරදී O level ගණන් ටික හදන්න පාස් පේපර්ස් මේ. එම වැඩ කරන පිළිවෙලක් හදාගන්න ඕනේ. ඔයා මම සින්නොත් අතමාරි කමන්නේ තව ගණන් පහ හදන්න ලෑස්ති කරගන්න. පාස් පේපර්ස් ගණන් පහක් කරන්නත් නැත්නම් සම්මේ පාඩම. සංඛ්‍යානේ කියන තේමාව. එම self studies මේක යන්න ඕනේ ඉතින් නැත්නම් අපිට මාස 6න් ඔක්කොම ටික කරන්න බෑනේ. right. පස්වෙනි ගානේ මොකක්ද කියන්නේ? වගුවක් තියෙනවා 10 20 20 40 40 50 50 60 60 මෙතන 2යි මෙතන 20 මෙතන 10යි මෙතන 7යි ජාලරේකේ තියෙනවා 10 20 ටික පළවෙනි එක 2යි 10 20 අතර 2යි ඊළඟ එක 8යි දැන් දෙකක් කියනවනේ 4ේ එතන මෙතන කී දෙන්නේ 8නේ ඊළඟ එක 8යි මේක 8යි ඊළඟ එක 10යි 50 60 අතර 10යි ඉතින් 60 80 අතර ගියේ 4 අඳින්න ඕනේ. ඉතින් දෙකේම දෙකක් නේ.
දැන් සංඛ්‍යාත බහුවචනයක් ඉන්න මේ හැම එකෙම මැදවල ටික මාක් කරන්න. මෙතනත් ටිකක් මෙතනත් ටිකක්. මේ මැදවල ටික පිළිවෙල කියලා කරනවා. ලා කරනකොට හරි පරිස්සමෙන් මැදව යන්නත් මම නැත්තම් දෙන්නේ නැහැ. ලැන්දරගෙන කන්ටටි. උත්සව අවස්ථාවට සහභාගී වෙච්ච පිරිමි පිරිස වයස අවුරුදු 40ට අඩු අතර අනුපාතය. උදේ මුළු පිරිස කීයද ඔක්කොම? කීයද ඔක්කොම? 14යි 32යි 32යි හා 40ට අඩුයි. 40ට අඩුයි කීයේ? 10යි. එහෙනම් අනුපාත දෙකට බෙදුවොත් 16ට මේකට 2යි 32ට 2යි මේකට 4යි චාගරින් යහන් 3යි සංඛ්‍යාත බහුවචනයට 3. අන්න ඔහොම ලකුණු 10යි. ලේසි පාඩම් කරනවා. ඕකේ 4යි 6යි ගණන් දෙක ගෙදරින් හදන්න. තව මේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රෙන් තව ගණන් ටිකක් ඕනේ. මම ඒ මොනවද මේ 6 month group එකට තව සමුච්චිත සංඛ්‍යාත වක්‍රෙන් ගණන් කීපයක් දාන්නම්. ඒ ටික හදන්න. ඒවල උත්තර හදන විදිහ මම ඊට පස්සේ group එකට දාන්නේ. හරි. එහෙනම් මොකද අද අපේ දවසේ පේපර් එකක් සම්පූර්ණයෙන් ඉවර කරා පළවෙනි කොටස. ඒ වගේම පාඩමක් කරා. දැන් මේ වෙනකොට ඒක කොටසේ D part එකේ ගණන් 3කට අදාළ පාඩම් උගන්වන්න ඉවරයි. අපි ලබන සතියේ කරනවා මුදල් ප්‍රතිශත සම්බන්ධ පාඩම්. ඒතර තව ලකුණු 10ක ගන්න. ඔය විදිහට ගිහිල්ලා ඊට පස්සේ first part එක complete ඔයාලට කරන්න පුළුවන්. ඒකෙන් පස්සේ ඊට පස්සේ අපි දෙවෙනි කොටසේ පාඩම් ටික කරන්න පටන් ගන්න මුලින් වර්ග සමීකරණ ප්‍රස්තාර පිළිවෙල. පැහැදිලිනේ? ඒවට අපි වැඩි කාලයක් ගන්න. එක පාඩමකට සාමාන්‍යයෙන් දවස් 2ක් ගන්න ඈ. ටිකක් වැඩිපුර ගණන් ටිකක් හදලා ඒ ටික කරගෙන යන්න. මේක රිවිෂන් එකක් මතක තියාගන්න. සියලු දේ උගන්වන්න වෙලාව නැහැ. හැබැයි O level exam එකේදී ඔක්කොම ලිපු ගන්න. පැහැදිලි කියන්නේ මම ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ පුතේ තව යාළුවෙකුට මේ පණිවිඩය දෙන්න. තව යාළුවෝ කීප දෙනෙක් අපේ පන්තිලේ මේ වැඩේට සම්බන්ධ කරගන්න. පැහැදිලිනේ? හරියනම් අපි ඊළඟ සම්බන්ධ.